කොහොමද ඉතින් ඔයාලට? සාදරයෙන් පිළිගන්නවා CSK නව YouTube channel එකට. ඔන්න ඉතින් මම තත්වලට ලස්සන කතාව කරන්න ආවා. අද මම ඔයාලට කියන්න යන මේ කතාව ඔයාලගේ ජීවිතයට මොනවම හරි අලුත් දෙයක් එකතු කරයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව සම්පූර්ණ කතාව අහන්න යමුද? රන්සලෝ නිල් පැහැති තිර රෙදිවලින් වසන ඒ කුඩා කාමරය තුළ පැවති දැඩි නිශ්ශබ්දතාවයකි. බාහිර ලෝකයේ නැසෙන කිසිදු ශබ්දයකට ඒ කාමරයේ නිශ්ශබ්දතාවයි බිඳදැමීමට හැකියාවක් ලැබුණේ නැත. කාමරයේ කෙළවරක කුඩා ඇඳ මත සුදු මැලි වූ මුහුණින් යුතුව වාඩි වී සිටි තරුකි සිතේ දැඩි බියකින් සහ තැති ගැනීමකින් යුතුවයි. ඇගේ දස්වලින් කඳුළු කැට කම්මුල්ලගේ පහලට ගලා හැලුනේ නිරායාසයෙනි. ඇය තමාගේ දත්වලින් දෙපා බදාගෙන හිස දනහිස් මත තබාගෙන මහා හුදකලාවක ගිලී සිටියාය. මුළු ශරීරයම වෙවලමින් තිබූ අතර ඇයට දැනුනේ තම අසරණ වී ඇති බවත් පමණි. මේ බියකරු පරිසරය ඇයට අලුත් දෙයක් නොවුවද අද දවසේ ඇය තුළ හටගෙන තිබුණේ කිව නොහැකි තරම් ලොකු නොසන්සුන්කමකි. නිවසේ ප්‍රධාන දොර වසන ශබ්දය ඇයට ඇසුනේ මීට පැය කිහිපයකට පෙරයි. එතැන් පටන් ඇය මේ අඳුරු කාමරය තුළට වී පසුවයේ මීළඟට සිදුවීමට යන විනාශය පිළිබඳව මනසින් මවා ගනිමිනි. එක්වරම කාමරයේ දොර මහා අනින්නතු විවෘත විය. එම බියකරු ශබ්දයෙන් තරුකි තිගැස්සේ ගිය අතර ඇය වහම හිස ඔසවා දොර දෙස බැලුවාය. දොරකඩ සිටගෙන සිටින ඇයගේ ස්වාමිපුරුෂයා වූයේ තිහස්තියා. ඔහුගේ මුහුණ අධික කෝපයෙන් රත වී තිබූ අතර දැන්සලින් පිට වූයේ ක්‍රෝධය මුස බැල්මකි. ඔහු පියවරෙන් පියවර ඇඳ දෙසට ගමනයය. තිහස් පැමිණෙන ආකාරයකට තරුකි තවත් පසුපසට වී ඇඳ විට්ටමට හේතුවාය. ඇගේ මුළු සිරුරම බියෙන් ගැහෙන්නට වියා. තිහස් ඇඳාසලට පැමිණිසානෙන් කිසිදු පැකිල්ලීමකින් තොරව තරුකගේ කෙස්සැටියෙන් තදින් අල්ලා ගත්තේය. කෙස්සැටියෙන් අල්ලා ඇව තමා දෙසට අදගත් ඔහු ඇගේ මුහුණට දැඩි ප්‍රහාරය කෙල්ල කළයා. ඒ ක්‍රූර පහරින් තරුකිගේ මොවින් වේදනාකාරී කෙඳුරෙල්ලක් පිටවිය. තමුසේ මං කියනද අහන්න ඇතුවට මෙතන රඟපාන්න හදන්නේ. මං කියන විදියට ඉන්න බැරිනම් තමුසේ මරලා දානවා මං. තිහස් මහහනින් කෑකසමින් තරුකිට බනින්නට විය. ඔහුගේ කඩහන මුළු කාමරේ පුරාම දෝංකාර දුන්නේය. තරුකි තමාගේ දත්වලින් මෝන වසාගෙන හනන්නට වූවාය. ඇය විඳින වේදනාව පිළිබඳව තිහස්ට කිසිදු අනුකම්පාවක් දැනුනේ නැත. ඔහු නැවත වතාවක් ඇයගේ අතකින් ඇද ඇඳමතට තල්ලු කළයා. තරුකි වේදනාවෙන් අමරමින් ඇඳමත වැතට සිටියාය. අනේ තිහස් මට රිදෙනවා. මට තවත් ගහන්න එපා. අනේ මම වැඳලා කියන්නම්. මට ඔය දේවල් කරන්න කියන්න එපා. තරුකි කඳුළු අතරින් කේන්දරිකාමින් සාමාන්‍ය කතා කරන විදිහට ඇගේ අසරණකම ප්‍රකාශ කළාය. ඇය තිහස්ගේ දෙපා අසල වැටි බැගෑපත් වීමට වුවද සූදානමින් සිටියාය. ඒත් තිහස්ගේ හදවත ගලක් මෙන් දැඩි වී තිබුණි. ඔහු ඇය දෙස බැලුවේ දැඩි පිළිකුලකින් යුතුවයි. තිහස් ඇය අසලට නැමී ඇගේ නිකටෙන් තදින් අල්ලා ඉහළට ඔසවා ගැත්තේය. ඔහුගේ නියපොතු තරුකිගේ සියුම් සමතලට කෙනා වසමින් තිබුණි. තමුසිට රිදුනත් එකයි නැතත් එකයි. මට සල්ලි ඕනේ. තමුසේ මං කියන දෙයට කැමතුනේ නැත්තේ ඇයි? තමුසගේ ලොකුකම මං අද නැති කරනවා. තිහස් නැවතත් ඇයට තර්ජනය කරමින් කෑගැසුවේය. ඔහු ඇගේ මුහුණ ආසන්නයටම තම මුහුණ ගෙනාවේය. ඔහුගේ හුස්ම තරුකීය මුහුණට වැදෙති ඇයට දැනුනේ මහ පිළිකුලකි. තරුකි තමාගේ දැස් පියාගෙන කඳුළු වගරවමින් සිටියාය. තිහස්ගෙන් බේරීමට උපරිම උත්සාහයක් ඇතද ඇයට ඒ සඳහා ශක්තියක් තිබුණේ නැත. මට බෑතිහස් ඕයි කියන දේ කරන්න මට කීයටවත් බෑ. මං වගේ වයිෆ් නේද? කොහොමද ඔයාමට මෙහෙම දෙයක් කරන්න කියන්නේ? මාව සල්ලි වලට විකුණන්න හදන්න එපා. අනේ. තරුකි මහා හඬින් අඬමින් තිහස් දෙස බලා පැවසුවාය. ඇගේ කටහඬ වේදනාවෙන් සහ බියෙන් පෙරී තිබුණේ. බිරිඳක ලෙස ඇයගේ ආත්ම ගෞරවය මේ වන විට කෙලෙසි අවසන්ව තිබුණි. තිහස් වැනි නරුමයෙකු සමග විවාහ වීම පිළිබඳව ඇය තම සිතින් දහස් වාරයක් ලැබුණාය. තරුකිගේ මේ අකමැත්ත ඇසීමෙන් තිහස්ගේ කෝපය තවත් වැඩි විය. ඔහු ඇගේ මුහුණට තවත් ශක්තිමත් පහරක් එල්ල කළයා.
එම පහරින් තරුකිගේ තෝල්පටක් පැලේ ලේ ගලා එන්නට විය. වැඩි කතා නැතුව මං කියනද යවපන්. මගේ යාළුවේ කදරට මෙහෙනවා. තාමසිට තියෙන්නේ එයා එක්ක එකට ඉන්න විතරයි. එතකොට ඕන 50000ක් හම්බෙනවා. ඒ සල්ලි මට මේ වෙලාවේ ගොඩක් ඕනි. තෙහස් තමාගේ නින්දිසු සැලසුම කිසිදු ලැජ්ජාවකින් තොරව පවසා සිටියය. මුදල් වෙනුවෙන් තමාගේම බිරිඳව වෙනත් පිරිමියෙකුට පාවා දීමට තරම් ඔහු නරුමෙකුවේ සිටියය. 50000ක මුදලක් වෙනුවෙන් ඔහු තරුකිගේ මුළු ජීවිතයම විනාශ කිරීමට සූදානම් විය. තෙහස්ගේ මේ නින්දිත වචන ඇසීමෙන් තරුකිගේ මුළු ලෝකයම කදා වැටුණක් මෙන් දනුනි. ඇය තමාගේ කන් දෙක දැතින් නොසැකැත් අය. ඇයට ඒ වචන විශ්වාස කිරීමට පම අපහසු විය. තමා ආදරය කළ ආරක්ෂාව පතා පැමිණි ස්වාමි පුරුෂයා මෙවැනි තරුසනෙකු වේයයි ඇය කිසිම දෙනගෙන සිතුවාය. අනේ බෑතිහස් මව මරන්න එක කමක් නෑ. මං ඕකට නම් එකඟ වෙන්න නෑ. මට 50000 වැඩක් නෑ. මං ඕන්නම් කුලි වැඩක් කරලා හරි ඔයාලට සල්ලි දෙන්නම්. අනේ මට මේ වදේ දෙන්න එපා. තරුකී ඇඳමත දන ගසාගේ තියස් දෙස බල හඬන්නට වායා. ඇගේ දස්සලින් කලුළු ගංගාවක් මෙන් ගලා කියය. ඇය තමගේ ආත්මය බේරා දෙරලස ඉල්ලමින් සාමාන්‍ය කතා කරන විදිහට තියස් ඉදිරියේ අයද සිටියාය. ඒත් මුදලින් අන්දවී සිටි තියස්ට ඇගේ කඳට වෙනුනේ නැත. ඇගේ ආයාචන ඔහුගේ කනටවදනේ නැත. තරුකිගේ මේ දැඩි ප්‍රතික්ෂේප කිරීම නිසා තියස් තවත් උමතු විය. ඔහු ඇගේ අතකින් තදින අල්ලා ඇඳෙන් බිමට ඇද දැමුවයා. උඹ ඔය මගුල් කතාවලින් මට වැඩක් නෑ. උඹ ලේසියෙන් කියනකොට අහන්න නැත්නම් මං බෝ මෙතනම මරනවා. තොට මං කියන දේ කරන්නම වෙනවා. තියස් මෙවැටි සිටි තරුකිට පයින් පහර කීපයක්ම එල්ල කළයා. එම ක්‍රූර පහරවල් වදීමෙන් තරුකි වේදනාවෙන් කෑකෙස්සුවාය. ඇය බිමදිගේ ගොස් තමගේ ශරීරය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළාය. මුළු කාමරේ පුරාම ඇයගේ විලාපහඬ පැතිරේ ගියය. තිහස් සයිට තවදුරටත් අපහාසාත්මක වචනවලින් බනින්නට විය. ඔහුගේ කෝපය කෙතරම් නැත් ඔහු අසල තිබූ කුඩා පුටුවක් ගෙන බිමට ගසා කඩා දැමුවය. තරුකීබයෙන් ගැහැමින් බිත්තියක් ඇසලට වේ තමගේ ශරීරය හැකිලුවාය. ඇයගේ වස්ත්‍ර පවා හිරේ ගොස් තිබූ අතර මුළු සිරුරම තැල්මෙන් සහ ලේවලින් පිරයන්නට විය. තිහස් සෑහන වේලාවක් තරුකිට වදහිංසා පමුණුවමින් බන්නය. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඇය බිනගන්වා තමාගේ නින්දිත අවශ්‍යතාව ඉටු කර ගැනීමටයි. එහෙත් තරුකි සෙහ නැතිවන තරමටම වේදනා විඳිමින් නුවද එම නින්දිත ක්‍රියාවට එකඟ වූයේ නැත. අවසානයේදී ඇයගෙන යහපත් ප්‍රතිචාරයක් ලැබෙන බව වටහාගත් තිහස් තවදුරටත් ඇය රැඳී සිටීමෙන් පළක් නොවන බව සිතුවය. ඔහුගේ මිතුරා පමණීමට ගොස් සෑහෙන වෙලාවක් තිබූ බවින් ඔහු දැඩි කෝපයක් නැතුව කාමරෙන් පිටතට පිය නැගුවේය. උඹ ගැනම පස්සේ බලාගන්න. මම මේ යන්නේ මගේ යාළුවෙගේ ගෙදරට. මං එනකොට ඔබ හිතුවක්කාරකම අත්හැරලා හිටියොත් හොඳයි. නැත්තම් ඔබේ මලකන තමයි මේ ගෙදරින් එළියට අවන්නේ. තෙහස් අවසන් වරට තරුකිට තර්ජනය කරමින් කෑගැසුවේය. ඔහු කාමරෙන් එළියට ගොස් දවසේ ප්‍රධාන දොර මහහඬින් වසා දමා පිටව ගියේය. ඔහු තමාගේ මිතුරෙකුගේ නිවස බලා ගියේ කෝපය නිවා ගැනීමට සහ මේ ළඟ සැලසුම ක්‍රියාත්මක කිරීමටයි. තිහස් නිවසින් පිටව ගිය පසු මුළු පරිසරයම නැවතත් නිශ්ශබ්ද විය. බිම වැටී සිටි තරුකී හැමින් සිරුවේ නැගිටීමට උත්සාහ කළාය. එහෙත් ඇයගේ ශරීරය පැවති දැඩි වේදනාව නිසා ඇයට නැගිටීමට නොහැකි විය. ඇය නැවතත් බිම මතම වැතිරි දෑතින් මුහුණ වසාගෙන හොඳට වන්දන්නට වූවාය. ඇයගේ හැඳුම්මද කාමරේ බිත්ති හතර පුරා දෝංකාර දුන්නේය. මේ අඳුරු ලෝකයේ තුළ තමා තනවී ඇති බව ඇයට තදින්ම දනුනි. තමගේ ජීවිතය මෙතරම් අවාසනාවන්ත වීමට හේතුව කුමක්දයි ඇය තමාගෙන්ම ප්‍රශ්න කළාය. තොල්වලින් ගලා යන අවලේ පිසිදමමින් ඇය දෙවියන්ට කන්නලම් කළාය. ඉදිරියට කුමක් සිදුවනවත්දයි සිතා ගැනීමට පවා ඇයට ශක්තියක් තිබුණේ නැත. ඇය මාහඩින් හඩුමින් තමගේ අසරණ කම දෙස බලා වැළපුණාය. කාමරය තුළ පැවති මරණීය නිශ්ශබ්දතාවය බිඳ නමමින් තරුකී හෙමින් සේරුව නැගිට සිටියාය. ඇගේ ශරීරයේ සෑමස්ථානයක්ම දැඩි ලෙස රිතුම් දුන්නද ඇයට තවදුරටත් මේ නිරකාදිය රැඳී සිටීමට කිසිදු උමලාවක් තිබුණේ නැත.
තිහස් නැවත පැමණීමට පෙර කෙසේ හෝ මේ ස්ථානෙන් පලායා යුතු බව ඇය තරේ අධිෂ්ඨාන කර ගත්තාය. ඇය වෙවුලන දෑතින් යුතුව කොඩා බෑගයක් ගැන ඇයට තමා ගැනුම් කියපැක් ඉක්මනින් නොබාගත්තාය. කාමරේ තිබූ ජනලෙන් පිටත බැලූ ඇයට පෙනුනේ අවට පරිසරය අඳුරෙන් වැසී පවතින ආකාරයයි. ඇය ඉතාමත් සැමින් කෑමරෙන් එදියට පැමිණ නිවසේ පිටුපස දොරෙන් අඳුරෝදෙසට පියනැගවාය. බියෙන් සහ තතිගැන්මෙන් යුතුව අවට බලමින් ඇය මහා මාර්ගය දෙසට වේගයෙන් නොවෑනට වූවාය. ඇගේ දෑස්වලින් තවමත් කඳුළු කඩා වැටමින් තිබූ අතර මනස මුළු මුලින්ම අවුල්වේ තිබුණේ. තමා යන්නේ කොහිදයි හෝ මීළඟට කරන්නේ කොමක් දැයි කිය ඇයට කිසිදු ඇතුවීමක් තිබුණේ නැත. ඇයට අවශ්‍යෝයේ තියස්ගේ කරූර වදහිංසාවලින් සහ ඔහුගේ නින්දට මිතුරාගෙන් බේරී පලා යාමට පමණි. රාත්‍රය මහා මාර්ගය පාල ස්වභාවයක් ගැන තිබූ අතර විදුලි පන්දා මෙලිය පවා ඉතාමත් අඩුවෙන් පවතුනි. තරුකේ තමාගේ බෑගය පපුට තද කරගෙන හඬමින් ඉදිරියටම දෙප කියාය. ඇය සිහියක් නැමැතිව එක පාරටම මහා මාර්ගය හරහා මාරුවීමට උත්සාහ කළාය. එම අවස්ථාවේදීම අධික වේගයෙන් පමණි සුගපභාගී කළු පැහැති මෝටර් රථයක් තරුකිගේ ඇගේ හැප්පෙන්නට ඔන්න මෙන්න තියා මහා හනින් තෙරින්ග තද කර නතර විය. වාහනයට අයට පාරය ඇතිල්ලන ශබ්දය මුළු පලාත පුරාම දුන්කර දුන්නේය. තරුකී බියන් ගැහමින් පාර මැද ඇද අටනාය. වාහනේ ඉදිරිපස ලාම්පුවලිය ඇගේ මුහුණට කෙලින්ම වැදී තිබු බවින් ඇයට දැස්සැර බැලීමට පවා අපහසු විය. මෝටර් රථයේ දොර වේගයෙන් නිවෘත වූ අතර එයින් තරුණයින් බසාවය. නිහාන් සිටියේ අධික කෝපයෙන් යුතුවයි. ඔහු වේගයෙන් පියවර තබමින් පාරමැද වැටී සිටි තරුකිය අසලට පැමිණියය. ඔහුගේ මුහුණේ පැවතියේ දැනෙන සල්සන් බවකි. තමුසට පිස්සුගොයි පැරෙන්න ඕනම් වහබිල මැරෙන්නතුව ඒ මගේ වාහනයට අහුවෙලා මාව හිරයවන්න තදන්නේ. පාරයන්න දන්නන් තමුසේ. නෙහන් මාහටින් කෑකසමෙන් තරුකිට බන්නට විය. ඔහුගේ කජහඬ ඉතා නපුර ස්වභාවයක් ඇත්තේය. තරුකී බිමවතිරී සිටිමින්ම තොමාගේ වෙවුලන දෑත් දෙකු කර නැහැන්නස බලවාය. ඇගේ මුහුණ පුරා කඳුල සාලේ තවරී තිබුණු දැකීමෙන් නහන් මොහොතකට පුදුමයට පත්තුවද ඔහුගේ කෝපය අඩුවේ නැත. අනේ මව බේරගන්න මට යන්න තැනක් නෑ අනේ ප්ලීස් මව මේ පාරිදාලයන්න එපා මව බේරගන්න. තරුකී අඩමින් යහන් ඉදිරියේ බැගෑපත් වූවාය. ඇගේ කටහඬ වේදනාවෙන් සහ අසරණ කමෙන් පිරිය පවතින්නට විය. එහෙත් නිහන් ඇදස බැලුවේ ඉතාමත් අප්‍රසාදයෙන් නැතුවයි. ඔහු රාත්‍රියේ මෙවැනි අමුද තරුණයන්ව විශ්වාස කිරීමට සූදානම් වූයේ නැත. මට තොම්සෙ රඟ පෑමලි වඩන්න නැගිටලා පාරින් අයිගෙන මට යන්න. නිහන් ඉතාමත් රළු ලෙස පවසා වහම ආපසු හැරී තමාගේ මෝටර් රථයට ගොඩ විය. ඔහු රථය පනගන්නා වේගයෙන් ඉදිරියට ධාවනය කරගෙන ගියාය. තරුකී මෙන් සේරය පාරායනට පැමිණ බිම වාඩි වූ අය. ඇය තමාගේ ධනේස් මත හිස තබාගෙන මා හඬින් හඬන්නට වූවාය. මුළු ලෝකයාම තමාට පිටුපාතයි ඇයට සිතුනි. නිහන් මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළද ඔහුගේ මනස තුළ පාරායනයේ අසරණව සිටි කෙල්ලගේ මුණ මැවී පෙනෙන්නට විය. ඇගේ මෝනේ තිබූ බිය සහ ඇනුම්බල තිබූ ලේබැල්ලම් ඔහුගේ මතකයට නැගුණි. ඇය ඇත්තට මනතුරික වැටී සිටින බව ඔහුගේ අටසිත පවසිය. අවසානයේදී ඔහුට තවදුරටත් ඉදිරියට ආවට නැකිවිය. ඔහු මෝටර් රථයේ වේගය අඩු කර එක පාරටම පාර මැදදීම වාහනය අපසු හරවා ගැත්තේය. ඔහු නැවතත් තරුකී සිටි ස්ථානයට පැමිණ වාහනය පාරායනේ නතර කළයා. වාහනේ වීදුරුව පහත් කළ ඔහු පාරායනේ හිස බිමට නමාගෙන අඬමින් සිටි තරුකී දෙස බැලුවා. ඔය අඬාගෙන ඉන්නතෝ ඉක්මනට වාහනේට නගිනවා. මට මෙතන රස්තිය අදු වෙන වෙලාවක් නැහැ. නිහන් සැරෙන් ඒකස පවසේය. තරුකී හිස ඔසවා බැලුව අතර ඇයට තමාගේ දැස් අදහා ගැනීමට නැගිවිය. ඇය වහාම නැගිට තමාගේ බෑග යුතුගෙන මෝටර් රථයේ පසුපස දොර විවෘත කර ඇතුළට ගොඩ වූවාය. නිහන් කිසිවක් නොකියා වාහනය වේගෙන් ඉදිරියට ධාවනය කළයා. වාහනය ඇතුළත පවතියේ දැඩි නිශ්ශබ්දතාවයකි. තරුකී පසුපස අසුනට වී පැමිණ සීරුවේ හඬමින් සිටියාය.
බොහෝ වේලාවක් වාහනය ධාවනය කිරීමෙන් පසු නිහන් තමාගේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය අසලට වාහනය පමණවය. ඔහු වාහනය නතර කර බිමට බැස තරුකිටද මසින ලෙස සංඥා කළය. තරුකී බියෙන් යුතුව බෑගෑත් රැගෙන ඔහු පසුපසින් ගියාය. ඔවුන් දෙදෙනා විදුන පිරිකැට පෙළමගින් නැහන්ගේ නිවස පේට මහල්ට පමිණියෝ. නැහන්දර විවෘත කර නිවස තුළට ගිය අතර තරුකි දරක දැස්සලම නතරවාය. නිවස ඉතාමත් පිරිසිදුව සහ සුඛෝපභෝගී ලෙස බඩු බාහිරාදීන් සරසා තිබුණි. ඔතන හිටගනින් නැතු අතුරට ඇවිත් පුටෙන් වාඩි වෙනවා. නිහන් සාලේ තිබූ සෝෆා පුටුවක් පෙන්නමින් සැරින් පවසය. තරුකි හැමින් සීරුව පැමිණ ඒ කෙළවරකින් වාඩි වූ අය. නිහන් අය ඉදිරියේ සිටගෙන දත් බැඳගෙන ඇයදෙස තේරුම් ගත නොහැකි බැල්මකින් බලා සිටියය. දැන් කියනවා තම්ස කවුද? මේ මහරයා පාරෙන්නේ. තම්සගේ මූලට මොකද උනේ? හැමදේම ඇත්තම කියන්න ඕන මට. නිහන් ඊටම දැඩි ලෙස සහ සැරෙන් ප්‍රශ්න කරන්නට ගියා. ඔහුගේ සැර කටහඬ නිසා තරුකි තවත් බියටපත් වූ අය. ඇයගේ දැස්වල නැවතත් කඳුළු කඩා හැලෙන්නට ගියා. ඇය තමාගේ අතීතය සහ අද දවසේ සිදු ඒ බේකරු සිදුවීම මතක් කරමින් හදන්නට වූ අය. අනේ මගේ නම තරුකි. මගේ හස්බන්ඩ් තිහස් මට ගොඩක් ගැහුවා. එයාට සල්ලි ඕන වෙලා මාව එයාගේ යාළුවෙක් එක්ක ඉන්න කිව්වා. මම බෑ කියපු හින්දා මට හොඳටම ගහලා ගෙදරින් ගියා. මට වෙන යන්න තැනක් නැති හින්දායි මං ගෙදරින් පැනලා ආවේ. තරුකි අඬමින් මුළු කතාවම පවසා සිටියාය. ඇයගේ වචනවල තිබූ අව්‍යාජභාවය සහ ඇයගේ ශරීරයේ තිබූ තල්මවල්දිට නැහන්ට ඇය පවසන්නේ සත්‍යයක් වූ වැටහුණි. ඔහු තුළ ඇය කෙරෙහි යම් අනුකම්පාවක් ඇතිවුවද ඔහු පිටතට පැනවීමට උත්සාහ කළේ නැත. ඔහු ගැඹුරු හුස්මක් ගෙන සාලය පුරා එහා මෙහා ඇවිදින්නට ගියා. මට තමුසෙව නිකම් මේ ගෙදර තියාගන්න බෑ. හැබැයි තමුසෙට ඉන්න තැනක් නැති හින්දා මම මගේ ගෙදර ඉන්න දෙන්නම්. හැබැයි සර්වන් කෙනෙක් විදිහට විතරයි. මේ ගෙදර හැම වැඩක්ම තමුස කරන්න ඕනේ. උයන්න, පිරිසිදු කරන්න, ඔක්කොම කරන්න ඕනේ. මං කියන්නේ දෙරින්න පුළුවන් නම් විතරක් නවතිනවා. නිහන් තමාගේ කොන්දේසිය ඉතාමත් පැහැදිලිව සහ සැලෙන් ප්‍රකාශ කළේය. ඔහු තරුකිට නිකරුණේ උපකාර කිරීමට සූදානම් නැති බව ඇයට වැටහුණි. තරුකිට මේ වෙලාවේ ජීවිතය බේරා ගැනීමට සහ ආරක්ෂාව සලසා ගැනීමට මීට වඩා වන අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඇය වහාම හිසොස්සවා නිහන් දෙස බැලුවාය. අනේ මං කියන ඕනම් වැඩක් කරන්නම්. මට මේ ගෙදර කොහේ හරි පොඩි තැනක ඉන්න දෙන්න. මං හැමදේම පිළිවෙලට කරන්නම්. අනේ තරුකි කෘතඥ පූර්වක පැවසාය. ඇගේ මුහුණේ බිය සමගම යම් සහනයක්ද සොඩහන් වී තිබුණි. නිහන් ඇය දෙස බලා ඉසානුවේය. ඔහු ඇයට නිවසේ කෙළවරක තිබූ කුඩා කාමරයක් පෙන්වා එයට යන ලෙස පවසේය. තරුකි තමාගේ බෑගයට ගෙන ඒ කුඩා කාමරය තුළට ගොස් දොර වසාගත්තාය. ඇය ඇනමත වාඩි වී දෙවියන්ට ස්තුති කළාය. තියස්ගේ ඒ නරකාදියන් බේරි තමාට තාවකාලිකව රැකවරණයක් ලැබීම පිළිබඳව ඇය සැනසුම් සුසුම් එළුවාය. පසුදින උදෑසන මෘදු හිරුරැස් සීදමින් නවදිනක ආරම්භය සනිටුවන් කරත්තේ තරුකි තමත් පෙරාසනින් නින්ද නවතුමාය. ඇය සිටි කුඩා කාමරේ ජනෙල් තිරුරෙදි අසරින් ගලා සිහින ආලෝකය ඇයගේ මුහුණට වැටෙති. ඇයට තවමත් දැනුනේ තමා පසුවන්නේ කිසියම් සේනයකද යන්න පිළිබඳව සැකයකි. පෙරදින රාත්‍රියේ තිහස්ගෙන් එල්ලුව කෘර වදහිංසා හේතුවෙන් ඇගේ ශරීරය සෑම ස්ථානයක්ම තවමත් දැඩි ලෙස රිදුම් දෙමින් පවතුනි. විශේෂයෙන්ම ඇගේ මූණේ තැල්වොල් සහ තොල්බට පැලී තිබූ ස්ථානය තදින් දැවිල්ල ගත්තේය. ඒත් තමාට මේ ලැබී ඇති තාවකාලික රැකවරණය කිසිදු අයුරකින් අහිමි කර නොගත යුතු බව ඇගේ හදිසිත ඇයට නිරන්තරයෙන් මතක් කර දුන්නේය. ඇය වහා මැදෙන් බැස තමා සතුව එකම ඇඳුම් බෑගය දෙස බලා සුසුම කෙළුවාය. ඇය ඉතාමත් සවින් කාමරය තොර විවෘත කර නිවසේ නාන කාමරය වෙත පෙනෙකුවේ නා නවදවීමට පෙර පිරිසිදු වීමේ අරමුණ ඇතිවයි. සිසිල් පැන්වලින් මුහුණකට සෝදාගත් ඇයට යම් සානයක් දරුණද කන්නාදයෙන් තමාගේ මුහුණ දෙස බලත්තේ ඇගේ දැස් නවතත් කඳලින් බරවිය. තමාවැනි අසරණ තරුණියකට නව නිරණමක් අතේම පිළිබඳව අය දෙවියන්ට දොස් පැවරුවාය.
කෙසෙව්වද ඇවහම තමාගේ සිත ශක්තිමත් කරගෙන මුළුතැන් ගෙදෙසට ගියාය. දෙහන්ගේ මේ සුගෝපභෝගී මහල් නිවාසය ඉතාමත් විශාල වුවද ඒ සෑම තැනකම වටිනා බඩු බාහිරාදිය අලංකාර ලෙස තබා තිබුණේ. තර්කි පළමුවෙන්ම තීරණය කළේ නිවස සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමටයි. ඇය සාලයට පමණ එතන තිබූ වටිනා ලී බඩ සහ වීදුරු මේස මත රැඳී තිබූ සියුම් දූවිලි අංශුපොක පිසදමා පිරිසිදු කළාය. සෝෆා පුටුවල තිබූ කොතා පිළිවෙලකට සැකස් කළාය. මුළු නිවසම ඉතාමත් පිරිසිදුව අතගා දැමුවාය. නිවසේ සෑම කොනක්ම පිරිසිදු කිරීමෙන් පසු ඇය නැවතත් මුළුතැන් ගෙයට පැමිණියාය. එහි තිබූ නවීන පන්නේ ශීතකරණය විවෘත කර බැලුව අයට උදැසන ආහාරය සඳහා පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය රසක් සොයා ගැනීමට හැකි විය. ඇය ඉතාමත් දක්ෂ ලෙස සහ පිරිසිදුව බත් ලිප තැබුවාය. ඉන්පසු ඇය පරිප්පු ව්‍යංජනයක් සහ තවත් අතර ව්‍යංජන කීපයක්ද ඉතාමත් රසවත් සුවඳක් වටපිටාව පුරා විහිදෙන පරිදි ඔය අවසන් කළාය. ඇය මේ සියලු වැඩකටයුතු නිම කරන විට වෙලාව උදෑසන 8 පමණ වී තිබුණි. මෙයන් තවමාගේ නිදන කාමරයේ දොර විවෘත කරමින් සාලයට පැමිණියේ ඒ අවස්ථාවේදීමය. ඔහු සිටියේ රාත්‍රී ඇඳුමින් සැරසී වන අතර ඔහුගේ මූණේ තවමත් පැවතිය නිදිබරිත ස්වභාවයකි. ඒත් සාලයට පේනැගු සැනින් මුළු නිවස පුරාම පැවති අමුතු පිරිසිදුකම සහ මුළුතැන් ගෙයින් අමවා රසවත් ආහාර සුවඳ නිසා ඔහුගේ දස් පුදුමයෙන් වැරවිය. වෙනදාට අවුල්ලේ පවතින සාලය අද දින ඉතාමත් අලංකාරව සහ පිරිවලකට තිබෙන දුට නැහන් මොහොතකට නතර වී වටපිට බලවැය. තරුකී ඉක්මනින්ම උණුසුම් කිරිතේ කෝප්පයක් පිළියෙල කළාය. ඇය ඒ කුඩා සැටියක තබාගෙන ඉතාමත් ගෞරවයෙන් සහ යටහත් පහත් බවකින් යුතුව සාලයේ සිටි නැහන් වෙත පියනගවාය. ඇය තමගේ දස් දිමට යොමු කරගෙන නැහන් ඉදිරියේ පැනී සිටියාය. උදේට තේක ලෑස්ති කළා. මං කෑම තුවල වැහුවා. තරුකී ඉතාමත් අහිංසක ලෙස පවසමින් තේකෝපය නැහන් දෙසට දිගු කළාය. නැහන් කිසිදු වචනයක් නොකියා ඇය දෙස තේරුම් ගත නොහැකි වැඩි බල්මකින් බලුවය. ඔහු ඇයගේ අතින් තේකෝපය ලබාගත්තය. ඔහු තේවගුරක් දී බැලුව අතර ඇයි පදම සහ සිනි ප්‍රමාණය ඉතාමත් නිවැරදිව තිබුණි. නැහන් තමාගේ හිත ඇතුළෙන් ලොකු සතුටක් ලැබුවය. වෙනදාට උදැසන ආහාරය පවන් ඉස්ස වෙලාවට නොලබැන තමාගේ කාර්යබහුල ජීවිතයට මේ තරුණියගේ පැමිණීම ලොකු පහසුවක් වනු ඇතැයි සිතුවය. ඇය ඉතාමත් කෙටි වෙලාවකින් මුළු නිවසම තමා බලාපොරොත්තු වඩත් වඩා හොඳින් පිරිසිදු කර ඇති ආකාරය දැකීමෙන් ඔහුගේ සිත ඇතුළේ ඇය කෙරෙහි පැවති අප්‍රසාදය තරමක් දුරට අඩුවිය. ඒත් ඔහු තමාගේ මුහුණේ තිබූ රළු ස්වභාව කිසිසේත්ම වෙනස් කළේ නැත. ඔහුට අවශ්‍ය වූයේ සේවකාවක ලෙස ඇය සෑම විටම තමාට බියෙන් සහ පාලලෙන් යුතුව තබා ගැනීමට. තේකනම් වරදක් නෑ. හදයි තමුසිට මංගේරයි කියපුද හොඳට මතක තියන්න ඕනේ. මේ ගෙදර වැඩවල කිසිම අඩුවක් වෙන්න බෑ. මං හැමදේම පිළිවෙලකට බලාපොරොත්තු වෙන කෙනෙක්. උදේ කෑම මේසට අනලා තියෙනවා. නැහන් තේකෝපය මේසේ මත තබමින් සැරෙන් පැවසුවය. තරුකි බියේ නැතුව හිසවන වහාම එතනින් නිමත්වේ මුළුතැන් ගෙන්දසට පියනැගවාය. නැහන් ඇය අරන් දෙස බලා හිත ඇතින් සෙනසුනේ ඇගේ කීකරකම් පිළිබඳව සතුට ලැබෙනි. මේ අතරතුර නගර යන කෙළවර පැයට තිහස්ගේ පැරණ නිවස්තල පැවති මා කැලබලකාරී ස්වභාවයකි. තරුකි නිවසින් පල්ලාගේ බව දැනගත් මොහොතේ පටන් තෙහස් සිටියේ උමතුවෙන් මැනි. ඔහු මුළු රාත්‍රිය පුරාම නගරයේ විවිධ ස්ථානවල සහ ඔබස් නැවතුම් පොළවල් අසන ඇව සැවීම උත්සාහ කළද ඇය පිළිබඳව කිසිම හොඩුවක් සොයා ගැනීමට ඔහුට නැගි විය. ඇය තමාට මෙවැනි ලොකු පරාජයක් ලබා දීම පිළිබඳව ඔහු සිටියේ එතරි කෝපයකින් යුතුවයි. එකපාරටම නිවසේ ප්‍රධාන යකඩතොඩ කඩා දමන්නක් මෙන් මහා හඬින් යුතුව විවෘත විය. එම ශබ්දයෙන් සාලේ පුටුවක් මත වාඩි වී සිටි තිහස් ගැස්සී නැගිට සිටියේය. දොරකඩ සිටගෙන සිටියේ ප්‍රදේශයේ කවුරුත් දන්න දරුණු මරුවෙකු රදීරිය. රදීරිය යනු මුදල් වෙනුවෙන් ඕනෑම මිනිමරුමක් හෝ අපරාධයක් කිරීමට පසුබට නොවන පුද්ගලයෙකු අතර ඔහුගේ නම ඇසීම පවා සාමාන්‍ය මිනිසුන් බියෙන් වෙවුලන කරුණෙක් විය. රදීර් සමග තවත් ඔහුගේ ගෝලයන් දෙදෙනෙකුද නිවස ඇතුළට පැමිණියා.
රදීර්ගේ මුහුණ අධික කෝපයෙන් රතුවී තිබූ අතර ආගේ දැස්වලින් මිනිමරු බැල්මක් පිටවිය. ඔහු වෑගෑන් පියවර තබවින් තමින තිහස්ගේ කමිස කොළරෙන් තදින් අල්ලා ඔව බිත්තියට හේතු කළයා. කෝතිහා සුඹ ඊරෑමට දෙනව කිව්ව කෙල්ල මං මෙතැන්ටාව මේ පොරු අහන්න නෙවෙයි. මංබට සල්ලි දෙන්නම් කිව ඒ කිව්මට ඕන හින්දා. කෝදැන් ඒකි. රදීර් මහානෙන් ගෑගසමින් තිහස්ට තර්ජනය කළයා. ඔහුගේ ශක්තිමත් අතට පසූ තිහස්ගේ හුස්ම පවා කිරමුණ තරම් විය. තිහස්ගේ මුළු සිරුරම මරණ බියෙන් වෙවුලන්නට වතර ඔහුගේ මුහුණ සුදු මැලිවෙන් ගියය. අනේ රදීර් මට සමාවෙන්න මචං. ඒක මං ඊරා යාළුවගේ ගෙදරට කිය වෙලාවේ මොටත් හොරෙන් ගෙදරින් පැනලා ගිහින් මම මුළු රෑම ඒකි වෙහෙව්වා මචං. ඒකි කොහෙ ගියාද කියලා හොයාගන්න බැරි වුණා. තිහස් බියෙන් ගැහැවෙන් පවසමින් රදීර්ගේ දෑත් වලින් නිදහස් වීමට උපරු උත්සාහයක් ගත්තේ. එහෙත් රදීර් ඔහුට තවදුරටත් අදින් බිත්තියට තෙරපා තිහස්ගේ මුහුණට අද්දරි ප්‍රහාරයක් එල්ල කළයා. ඒ ක්‍රූර පහරින් තිහස්ගේ මුවින් ගලා අතර ඔහු වේදනාවෙන් කෙඳිරි කැවයා. රදීර් තමාගේ ඉනේ සඟවත් තිබූ දිලිසන තියුණු පිහියක් එළියටගෙන එය කැලින්ම තිහස්ගේ බෙල්ලට තැබුවයා. පිහිතලේ මාරාන්තික සීතල තිහස්ගේ ගෙලට දැනෙද්දී ඔහුට දැනුනේ තමාගේ මරණය අසලටම පැමිණෙති බවකි. ඔහු වහම ඉන්නවැටි රදීර්ගේ දෙපා අල්ලා ගත්තය. මට ඕ වැඩක් නැතිහස්. උඹ මගේ සල්ලි ගැන පුරුන්දු වෙලා දැන් මම බල්ලට දාන්න හදනවද? තොට මං කවුද කියලා අමතක වෙලා වගේ. රදීර් කෝපයෙන් දසන් විකුමින් ගැගැසුවයා. ඔහුගේ ගෝලයන් දෙදෙනාද නිවසේ තිබූ බඩු බාහිර අදියට පයින් ගසමින් ඒවා මිදල මෝහ. තිහස් බිම දිගේ වැතිරි අඩුමින් රදීර් ඉදිරියේ ජීවිතය එල්ලා බැගෑපත් වීමට විය. අනේ රදීර් මව මරන්න එපා මචං. මම වැදලා කියන්නම්. මට තව එක දවසක් දීපන්. මං ඒ කිව්ව කොහේ ඇංගිලා හිටියත් හොයලා උඹ හතරම දෙනවා මචං. මම විශ්වාස කරපන්. තිහස් කඳුළු වගරවමින් අයද සිටියය. රදීර් හැමින් සීරුවේ තමාගේ පිහිය ඉවතටගෙන තිහස්තස් දැඩි පිළිකුලකින් නැතුව බැලුවයා. ඔහු තිහස්ගේ මුහුණට කෙළගැස්සුවයා. උඹට මං අන්තිම අවස්ථාව දෙනවා. හෙට දවල් වෙන්න කලින් ඒ කෙල්ලෝ මට හොයලා දුන්නේ නැත්නම් තොට ජීවිත කාලෙටම පසුත වෙන්න වෙයි. උඹ දන්නවනේ රදීර් කියන්නේ කවුද කියලා? මං උඹව කෑලි වලට කපලා මූදර දානවා. මට කෙල්ල ඕනි. රදීර් අවසන් වරට මරණීය තර්ජනයක් කරමින් කෑකසා පවසා තමාගේ ගෝලයන් සමග නිවසින් පිටව ගියාය. ඔවුන් යන විට නිවසේ ප්‍රධාන දොර මහා හඬින් වසා දමා ගියා. රදීර් නිවසින් පිටව ගිය පසු තිහස් සෑහෙන වේලාවක් යන තරම් බිම මතරම වැතිරි මහා හඬින් හුස්ම ගන්නට විය. ඔහුගේ මුළු ශරීරයම බිය නිසා දහදින් තෙත්වී තිබුණි. රදීර් යනු තමන් පවසන දරුණු දේ එලෙසින්ම ක්‍රියාත්මක කරන පුද්ගලයෙකු බව තිහස් හොඳින්ම දැන සිටියා. තරුකිව කෙසේ හෝ සොයාගතහොත් තමාගේ ජීවිතය හැකිතෙරින් අවසන් වෙන බව ඔහුට ස්ථීර විය. මේ සියලු ප්‍රශ්නවලට හේතුව තරුකි බව සිදු තිහස් තුළ ඇය කෙරෙහි තිබූ වෛරය සහ ක්‍රෝධය 100,000 වාරයකින් වැඩි විය. බැල්ලි තෝ හින්දා මගේ ජීවිතේ නැති වෙන්න යන්නේ. තෝ පොළවට හැංගිලා හිටියා මං තෝ හොයාගන්නවා. හොයාගෙන උඹේ අත්පය දෙක කඩලා හරි මං රදීට වාර දෙනවා. තිහස් තමාරුම කෑ ගන්නමින් දැඩි කෝපයෙන් යුතුව කාමරය පුරා එහාම අවදින්න ලැබියා. ඔහු තරුකිරි ආහැකි සෑම නෑදෑයෙකුගේම සහ මිතුරයෙකුගේම නිවාස පිළිබඳව ලයිස්තුවක් මනසින් සකස් කළයා. තමගේ ජීවිතය බේරා ගැනීම සඳහා තරුකිව රදීරට කෙසෙකුගේ දහත්මතුර පවාදීමට ඔහු ඕනෑම නිමිතු ක්‍රියාවක් කිරීමට සූදානම් විය. අඳුරු සහ බියකරු සලසුම් රසක් මනසේ මවා ගැනමින් තිහස් සාම නිවසින් පිටතට පේනැකුබ තර්කියෝ සැවීම අරුමුණ ඇතිවයි. නිල්පාත තිරදර දිවලින් වසනු එස්සකෝප බෝගේ මහල් නිවාසය තුළ දින සතී තාමත් වේගයෙන් ගෙවියන්නට විය. තරුකී ඉබ්නහන්ගේ නිවසේ දෛනික කටයුතුවලට ද නිතාමත් හොඳින් හුරුවේ සිටියාය. ඇය නිහන් වෙනුවෙන් තමාගේ උපරිම කැපවීම සහ ශ්‍රමය ඉටු කිරීමට කිසිම විටකත් පසුබට වී නැත. නිවස පිරිසුදු කිරීමට සහ රසවත් ආහාර පිළියෙල කිරීමට අමුතරව ඇය නිහන්ගේ සියලුම ඇඳුම් පළඳුම් පවා තමාගේ දෑතින්ම සෝදා පිරිසුදු කිරීමට පටන් ගත්තාය. නිහන් ව්‍යාපාරයේ කටයුතු සඳහා දිනපතා ඇඳී යන
වටිනා කමිසසා කලිසම් ඉතාමත් ප්‍රවේශමින් සෝන වියලා එවා පිළිවලකට මදින්නේ ඇත තරක විසින්මය. ඇය දෙහන්ගේ කුඩාම අවශ්‍යතාවය පිළිබඳව පවා දැඩලි සවධානය යොමු කළාය. ඔහුට අවශ්‍යද ඔහු ඉල්ලීමටත් පෙරම සූදානම් කර තැබීමට ඇය සෑම්පලම් වද බලාගත්තාය. මේ සියලුදේ ඇය සිදු කළේ සේවිකාවක ලෙස තමාට ලැබුණු රැකවරණය වෙනුවෙන් දැක්වන කෘතඥතාවැනි සපමණක් නොව ඇයගේ හිතා තුළ නිහන් කෙරෙහි ලකු ගෞරවයක් සහ ඇල්මක්ද හටගෙන තිබූ බැවිනි. ඔහු ඇව තියස්ගේ කෘරත්වයෙන් බැරාගත් දේවදූතයකුමෙන් ඇයට දැනුනි. නිහන් දිනපතා උදාසන රැකියාව සඳහා නිවසින් පිටවයන අතර ඔහු නවත නිවසට පැමිණෙන්නේ සඳෑ කාලය. තරුගේ සෑම දිනකම සවස් වන විට නිවසේ සියලුම වැඩකටයුතු අවසන් කර නිහන් පැමිණෙන තෙක් ප්‍රධාන දොර අසල ඇති ජනේලයෙන් මඟ බලන් සිටියාය. වාහනය පැමිණෙන ශබ්ද ඇසෙන සැනින් ඇය ඉතාමත් සතුටින් යුතුවක දර විවෘත කර ඔහු පිළිගැනීමට සූදානමින් සිටියාය. එදිනෙන සුපුරුදු පරිදි නිහන් තමාගේ සුකෝපභෝගී මෝටර රථයෙන් මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියය. ඔහු විදුලි පියකැට පලින් ඉහළට පැමිණ තමාගේ නිවසේ දොර අසලට පැමිණෙන විටම දොර එමින් සිරේ විවෘත විය. දොරකඩ සිටකන සිටියේ ඉතාමත් අහිංසක සෙනාවකින් යුතුව නැහන් දෙස බලා සිටි තරුකිය. ඇය හොදෙස බලා සිටියේ සැබෑ බිරිඳක තම ස්වාමි පුරුෂයා දෙස බලා සිටින අයුරිනි. ඇගේ මුහුණේ තිබුණේ නැහන්ගේ මහන්සේ නිවා දැමීමට සමත් වූ පිරිසිදු සිනාවකි. තරුකි දොර අසල තමා එනකල් මඟ බලා සිටින දර්ශනය දුටුවනින් නැහන්ගේ පියවර මොහොතකට නතර විය. ඔහුගේ හදවත තුළ අතීතයේ සැඟවී තිබූ අමිහිරි මෙන්ම සංවේදී මුදකෙන් සමුදායක් එකපාරටම අවදි වන්නට විය. ඔහුගේ දැස්වලින් යම් අඳුර ස්වභාවයක් මතුව අතර ඕන මුළු මනින්ම මැලවී ගියය. ඔහු කිසිදු වචනයක් නොකියා තරුකි දෙස බලාගෙනම නිවස ඇතුළට පැමිණියය. තරුකි වහාම ගස්තව අත තිබූ ව්‍යාපාරික බෑගය අතටගෙන ඒ මේසේ මත තැබුවාය. එයන් සාලයේ තිබූ සෝෆා පූජුව මත වාඩි වී තමාගේ දාතින්ම හිස බදාගත්තය. ඔහුගේ මනස දැඩි ලෙස අවුල් වී ඇති බව තරුකිට වැටහුණි. ඇය වහාම මුළුතැන් ගෙයට ගොස් නිහන් සංසම් කිරීම සඳහා උණුසුම් ඉඟුරු තේ කෝප්පයක් පිළියෙල කළාය. ඇය ඒ රැගෙන සාලයට පැමිණ නිහන් අසල තිබූ කුඩා මේසේ මත තැබුවාය. නිහන් තවමත් සිටියේ දැඩි කල්පනාවක කිලීගෙනය. අද ගොඩක් මහන්සි පාටයි නේද? ඔෂ් එකක් දාගෙන ඇවිත් මේ උණුසුම් තේක බොන්න. මං ආ කැමති විදිහටම ඉඟුරු දාලා තේක ඇදුවේ. තරුකි ඉතාමත් මෘදු ලෙස පවසාය. ඇගේ කටහඬේ තිබුණේ නිහන් කෙරෙහි වූ දැඩි සැලකිල්ලකි. නිහන් එමින් සීරුවේ හිස ඔසවා ඇය දෙස බැලුවේය. මං වොෂ් එකක් දාගෙන එන්නම් තරුකි. තේකවම තියන්න. නිහන් ඉතාමත් කෙටියෙන් පවසා නැගිට තමාගේ නිදන කාමරය වෙත ගියය. ඔහු සීල් පැන් සෝදගෙන පිරිසිදුවේ නවතත් සාලයට පැමිණියය. ඔහු මේසේ මත තිබූ තේකෝප්පය අතටගෙන එහි උගුරක් බිව්වය. එහෙත් ඔහුගේ මුහුණේ පවති කනස්සල් අඩුවේ තිබුණේ නැත. ඔහු තේකෝප්පය දෙස බලා සිටියේ ඉතාමත් කනදාට දායක බැල්මකිනි. නිහන් නොවැනි ස්වභාවයකින් සිටිනු තරුකි මීට පෙර කිසිම දිනක දැක තිබුණේ නැත. ඇය මින් සිරුවේ ඔහු අසලට පේනකුවාය. අනේ ඇයි මේ අද ගොඩ කවුලෙන් වගේ ඉන්නේ? ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? නැත්නම් මගේ මොකක් හරි වරදක් වුණාද? මට කියන්න. තරුකි ඉතා කරුණාවෙන් යුතුව ප්‍රශ්න කළාය. ඇගේ සිත ඇතුළේද යම් බියක් හටගෙන තිබුණේ. අයගේ ඒ දයාබර කටහඬ නිසා නැහන්ගේ සිත ඇතුළේ සිර කරගෙන සිටි වේදනාව පුපුර යන්නට විය. ඔහු ගැඹුරු සුසුමක් හෙලා තේකෝප්පය මේසේ මත තබා තරුකි දෙස කෙලින්ම බැලුවේය. නෑ තරුකි, තොම්සගෙන් කිසිම වරදක් වුණේ නෑ. තමුසේ අදහවස දොරලක මංගනකල් බලන් හිටපු විදිය දැක්කම මට මගේ ඉස්සර ජීවිතය මතක් වුණා. මං කලින් කසාද බඳලා හිටපු කෙනෙක් තරුකි. මගේ වයිෆ්ගේ නම සාරා. මට අද අතීත දරා ගන්න බැරි තරමට මතක් වෙනවා. නිහන් පවසන්නේ ඔහුගේ කටහඬ බෙදේ කියය. ඔහුගේ දැස්සකින් කඳුළු බින්දුවක් කම්මුල දෙකේ පාරට වැටුණි. තරුකි පුදුමයෙන් යුතුව ඔහු දෙස බලා සිටියාය. නිහන් වැනි දැනවත් කළුවසම් තන්නෙකුගේ ජීවිතය පිටුපස
බවනි ශෝකජනක රහසක් ඇතැයි ඇයි කිසිසේත්ම නොසිතුවාය. නැහන්ට මගේ අතීත කතාව තවදුරටත් විස්තර කරන්නට විය. සාරත් මට පණ වගේ ආදරය කර අතරුකි. එය මගේ හැම වැඩක්ම මේ විදිහටම කිසිම අඩුවක් නැතුව තනියම කරලා දුන්නා. මං හවසට වැඩ ඇරිලානක එයා හැමදාම දොර ළඟට වෙලා මඟ බලන් හිටියා. මම වාහනෙන් බහිනකොටම එයා දොර ඇරලා මම ලස්සන හිනාවකින් පිළිගත්තා. මගේ මහන්සිය ඔක්කොම නැති වුණේ ඒ හිනාව දැක්කමයි. අද තවමසේ දොර ළඟ ඉන්නව දැක්කම මට සහරාවමයි මතක් වුණේ තර්කී. මට ඒකයි දරා ගන්න බැරි වුණේ. නෙහන් තමගේ දහස්වලට උණු කඳුළු කැට පිසඳමුමින් බහසුවය. සහරා පිළිබඳව මතක් වෙද්දී ආගේ හදවත කෙතරම් රිදෙන්නේද යන්න තරුකිට පැහැදිලි විය. ඇය නහන්ගේ මේ සංවේදී පැත්ත දැකීමෙන් ඇගේ සිත තුළ ඔහු කෙරෙහි තිබූ ගෞරවය සහ අනුකම්පාව තවත් වැඩි විය. අනේ මට තේරෙනවා විඳින වේදනාව. එතකොට දැන් සහරකෝ එයා ඔයාව දාලා ගියේ මට කියන්න පුළුවන්ද? තරුකී තවම හිමින් ඇසුවාය. ඇගේ දැස්ත කවලින් තෙත්විය. නෙහන් තිගැස්සී බෙම් බැලුවය. එයා මව දාලගේ නෑ තරුකි. දෙවියන් වහන්සේ ඇව මගෙන් හදිසියේ මුදුරගත්තා. අවුරුදු 2කට කලින් සිද්ධ වුණ ලොකු වාහන ඇක්සිඩන්ට් එකකින් සහර මේ ලෝකෙන් සදහටම යන්න ගියා. මගේ සිස්සරම එයා මැරුණේ. එදා ඉඳන් මගේ ජීවිතේ මහා පාළුවක් වුණා. මං කාත් එක්කවත් කතා කරන්නේ නැතුව රළු මිනිහෙක් වුණේ ඒ හින්දායි තරුකි. මම මේ මුළු ලෝකෙටම වෛර කරා. නෙහන් තමගේ ජීවිතයේ ලොකුම අවසනාවන්ත සිදුවීම පවස අවසන් කළයා. මුළු සාලේ පුරාම නැවතත් නිශ්ශබ්දතාවය පැතිරී ගියය. නෙහන් විඳින ඒ දරාගත නොහැකි හුදකලා සහ වේදනාව තරුකිට හොඳින්ම තේරුම් ගත හැකි විය. මන්ද ඇයද විවාහ ජීවිතයෙන් මා බැටකෑමකට දැක්වූ අස්තුරණයක බැවිනි. ඇය මින් සේරුවේ නෙහන් අසලට තවත් ළඟවාය. අනේ ඔයා ඉදිරිදව ගන්න එපා. සහරා මේ ලෝකේ ශරීරයෙන් නැති වුණත් එයා ඔයා දිහා බලගෙන නැති. ඔයා මේ විදියට හැමදාම අඬනවා දකින්න එයා කීයටවත් කැමති වෙන එකක් නෑ. ඔයා මට මේ කෙසුර ඉන්න දීලා මගේ ජීවිතේ බේරගත්තා. ඒ පින හින්දාම ඔගේ ජීවිතයට කවදා හරි ලොකු සතුටක් ලැබේ. අනේ ඊට පස්සේ අඬන්න එපා. මං ඔය වෙනුවෙන් මේ ගෙදර හැම වැඩක්ම ආදරෙන් කරලා දෙන්නම්. තරුකී ඉතා දයාබර ලෙස පහසමින් නිහඬව සැනසවන්නට වූවාය. ඇයගේ වචනවල තිබූ අවෑජ කරුණාව නිසා නිහන්ගේ හදවතට ලොකු සහනයක් දැනුනි. ඔහු හිස ඔසවා තරුකී නැස බැලුවය. ඇගේ දැස්වලද කඳුළු පිරී තිබෙන ඔහු බැලුවය. තමගේ වේදනාව තේරුම් ගැනීමට කෙනෙකු මේ නිවසේ සිටියම පිළිබඳව නෙහන් හිතරින් සනසනය. ඔහු දේකෝපේ සම්පූර්ණයෙන්ම බේ අවසන් කර තරුකිට ස්තුති පූර්වක බැල්ම කෙළුවය. ස්තුතියි තරුකි මගේ හිත ඇදුවට. තමුස කිව්ව කතාව ඇත්ත. මම ඊට පස්සේ ශක්තිමත් වෙන්න ඕනේ. තමුසෙත් දැන් ගිහින් රෙස්ට් කරන්න. නෙහන් මෘදු ලෙස පවසුවය. තරුකි දේකෝපේදගෙන මුලතන් ගේට ගියේ නෙහන්ගේ සිත මදක් හා සංසුන් කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙමිනි. ඇගේ සිත තුළද නෙහන් කෙරෙහි අලුත් බලාපොරොත්තුවක් දහළමින් දහතුනි. තිහස් තමාගේ ජීවිතය බලා ගැනීම සඳහා ඉතාමත් අන්දමන්ද වේ නගරයේ සෑම අන්ත්‍රවේදයක් පුරාම තර්කිය සැවීමට පටන් ගත්තය. ඔහු ඇගේ ළඟම නෑදයින්ගේ නිවාසවලට මෙන්ම ඇය පස්සෙන්ගේ පැරණි මිතුරයන්ගේ නිවාස අසලට ගොස් ඉතාමත් සූක්ෂම ලෙස විමසා බැලුවය. ඔහු මඟතොටේ හමුව හැම දෙනාගෙන්මද ඇය පිළිබඳව ඇසුවේ දැඩි නොසන්සුන්කමකිනි. එහෙත් කිසිදු ස්ථානයකින් තරුකි පිළිබඳව කිසිදු තොරතුරක් හෝ හෝඩුවාවක් ලබා ගැනීමට ඔහුට හැකිවුණේ නැත. කාලය ඉතාමත් වේගයෙන් ගෙවී ඇත්තේ තිහස්ගේ හදවත තුළ මරණ බිය ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. රදීර්දුන් කාලය අවසන් වීමට තව ඇත්තේ ඉතාමත් සුළු වේලාවක් පමණක් බව සේපත් වෙද්දී ආගේ මුළු ශරීරයම දහදියෙන් තෙත්වන්නට විය. ඔහු අවසානයේදී තවදුරටත් ඇය සැවීමෙන් පළක් නොවන බව වටහාගෙන දැඩි බියකින් යුතුව ප්‍රදීර හමුවීමට තීරණය කළේය. තිහස් වෙවුලන දෙපා තබමින් රදීරු ඇඟි සිටින රහසිගත මූලස්ථානය වෙත පියනැගුවේය. එහි සාලේ තිබූ විශාල පුටුවක් මත වාඩි වී සිටි රදීර් සිගරට්ටුවක් උරමින් ඉතාමත් දරුණු බැල්මකින් තිහස් දෙස බැලුවේය.
තියස් බියන්නතුව රදිරිදිරී වනි සෙරියයා කෝතියස් මන්තොට දුන්න වෙලාව ඉවරයි කෙල්ලවකෝ දැන්ගුවේ වහා මේක මෙතැන්ට ගනි නැත්තං උඹ දන්නවන මංගුබට කරනද රදේර මහා හනින් කෑගසමින් පවස්සේය ආගේ කටහඬ උපුළු කාමරය පුරාම දොංකර දුන්නයා තිහස් වහාම රදීර ඉදිරියේ දනගසා වැටුනේය අනේ රදීර්මට සමාවෙන්න මචන් මමුළු ටවුන් එක පුරාම ඒකිව හෙවෝ මචන් මං හැම නැදෑ එකම කෙවල්ලොලට ගියා එක කොහේ ඇංගිලා ඉන්නවාද කියලා මට හම්බ උනේම නෑමචන් මං වැඳලා කියන්න මට තව පොඩි වෙලාවත් දීපෝමචන් තියස් අනමින් අයත සිරියය තියස්ගේ මේ වචන සේමෙන් රදිරකයක ඔබය උපරිම මට්ටමකට පමණයය අහු තියස් කිසි සේත්ම නොසිතු මොහොතක තමගේ ඉනේ තිබෝ ගිනිියවිය එකවරුම එලියට ගැත්තය තියස් සිතන්නටත් කලින් රදිරුව ගිනිියවිය තියස්ගේ පපුුවට එල්ල කර කොකා ගෙස්වය මා බේකරු ශබ්දයක් නංවමෙන් පිටෝ වැඩි උන්ඩ තියස්ගේ පපුුව පසාරු කරගෙන ගිය තියස් වේදනාකාරයේ මා හඩත් නගමින් ලෑ වෙලක් නද පිම ඇද වැටනය මෝතකින් ඕගේ අවසන් උස්ම වාතලයට මුසවිය රදේර තමාගේ ගෙනියවිය තිස්ස බලා නින්ගතලස සිනසනය ඔහු ළඟ සිටි තමගේ ප්‍රධාන ගෝලයන් පිරිසඳසට අරුණය මූවගේ කාලකනයකු තියාගෙන වැඩක් නෑ දැන්වල පලයල්ලා අර කෙල්ල කොහේ ඇංගිලා හිටියත් මට ඕනේ ඒකෝ ඔයන්න හැම තැනටම කට්ටයක් දාපාලා ඒකෝ පන්න පිටින් මගේ ඉස්සරට ගේන්න ඕනේ ඒකකින් තමයි මම මේ හැම්බ දේටම පලිගන්නේ රදේට තමාගේ ගෝලයන්ට දැඩිලෙස නියෝග කළයා ආගේ ගෝලයන් පිරිස වහම ක්‍රියාත්මක වේ තරුකව සගේම සඳහා අපවිදු ප්‍රදේශෝත පිටත්ව ගියා එදන රාත්‍රයේ නහන්ගේ සුකපබෝගේ මහල් නිවාසය තුළ පැවතියේ ඉතාමත් සංසන් මාතාවරණයකි තරුකී ප්‍රාත්‍රී ආහාලය පිරියර කර නිහන් සමඟ සාලය වාඩුවේ සිටියාය නිහන් සාලේ තිබූ විශාල රොබවාහිනය ක්‍රාත්ම කර රාත්‍රයේ පුවත් විකාශය නරමමින් සිටියය තරුකිද අවසලින්ම වාඩවී රූපවාහිනී දෙස බලා සිටියාය ප්‍රධාන පුවත් සිරස්ථලයෙන් පසු විශේෂ පුවතක් ප්‍රකාශයට පත්විය අද සවස නගරේ සිදුව දරණ වෙඩිතබීමකින් තිහස් නමති තරුණයිකු ජීවිතක්ෂයට පත්ව ඇත ප්‍රදේශයේ සංවිධානාත්මක කල්ලයක් වසෙන් මම වෙඩිතැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක කරයි මේගේ පුද්ගලයාගේ සිරුර මෙවන විට රෝහලේ මුත ශරීරාකාරයේ තැන්පත් කර ඇත රූපවාහිනී තිරව මත තිහස්ල වෙලක් මද වැටි සිටින ආකාරය සහ ඔහුගේ ඡායාරූපයක් දිස්වන්නට විය ඒ දිරිසනින් තරුකිගේ මුළු සිරුරම ගල් ගැසී ගියය ඇගේ දැස් අදා ගැනීමට නොහැකි වතර මහත්සේ දිගැස්සුනාය ඇය තමාගේ දැසින් මූ අස්සාගෙන මා හරින් හනන්නට වූවාය තිහස් තමාට කොතරම් ක්‍රෝර ලෙස වදහින්සා පමිනොවද ඔහු තමාගේ විවාහක සම්පුරුෂයා ඔබවින් ඇගේ හිත ඇතුළින් මා කනගාටුවක් සභ්‍යයක් ඇතිගත්තේය ඇය වෙව්ලමින් නිහන්දස බලවය අනේ අර බලන්නකෝ ඒතිහස් එයාව කවුද වෙඩි තියල මරලා අනේ මට බයයි තරුකී මහහනින් අනුමින් ඥාන්ගේ අත කෙල්ලේ පවසවාය ඇය දැඩිලෙස එනසංසන්නේ සිටියාය නෑන් වහාම ප්‍රපෝවනී ක්‍රියා විරහිත කර තරුකි ලෙස බලපය ඇය බියන්ගැහින ආකාරය දුටු නැහන්ගේ හිත උනුපය ඔහු තරුකිගේ වැවලන දෑත් තමාගේ ශක්තිමත් දෑතින් තද කර අල්ලා ගැත්තය ඔහු ඉතාමත් මෘදු ලෙස ඇල්ගේ හිසු පිරිමැත්දය තරුකි කල්ලබලවැන්න එපා තමස දැන්ව හඬනක නත්තර කරන්න තිහස් තමතර කරපු වැරදිවලට තමයි එයට ඔවගේ දනුවමක් ලැබුණේ ඒ වගේ නරුමෙක් ලෝකෙ නැතිවුණ එක තමසගේ ජීවිතයට ගොඩක් හොඳයි තරුකි දැන් ඒ ගැන හිතලා තමස බයවෙන්න ඔන්න මන් තමසව කාටත් අල්ලගන්න දෙන්න නිහන් ඉතාමත් දයාබර ලෙස පවසමින් තරුකය සනසවානට විය ඔහුගේ ඒ ආදරණීය වචන නිසා තරුකිගේ හදවතට ලොකු සහනයක් දැනුනේ ඇය අඬමින්න නිහන්ගේ පපුවට හේතුවාය නිහන් නැව් තමාවත තවතරටත් ලංකර ගත්තය තරුකයේ මං ඉන්නක තමුසට කිසිම කෙනෙකින් අනතුරක් වෙන්න මං ඉඩ තියන්න තමුසට ආයත්තේ පරණ අපායට යන්න වෙන්න ඒ වගේම තමුසට තැන් අයිති යන්න වෙන තැනකුත් නෑනෙ එහින්දා තමස සදාටම මගේ ළඟෙම ඉන්න ඕනේ
මන් තමුසව පන වගේ ආරක්ෂා කරන්න. තමුස මගේ ළඟ ඉන්නකල් කිසිම මරයෙකුට තමුසට ලං වෙන්න බෑ. නෙහාන් තුමාගේ සබෑ හැඟීම ප්‍රකාශ කළය. තරුගේ හිසස්ව නෙහාන් ලෙස කෘතඥ පූර්වකව බලවාය. නෙහාන් වැනි උදාර මිනිසෙකුගේ රැකවරණය සඳහාටම තමාට ලැබීම පිළිබඳව ඇය සිතින් දෙවියන්ට ස්තුති කළාය. නිහන් තරුකිව තමගේ ජීවිතය පංගකාරීක කරගැනමින් ඇව තමාලකව තබා ගැනීමට ස්තීරවම අධිෂ්ඨාන කර ගත්තය. තර්කිගේ දැස්සුවෙන් වැටිනු කඳුළු පිසුදමු ඔහු ඇව තදින් වැළඳ ගත්තය. තරුකගේ සිතේ පැවති දඩි බියසා කනස්තල්ල මුළු මනින්ම දුරකර ඇගේ මනස සංසුන් කිරීම සඳහා මෙහ නොපුරු තීරණයක් ගත්තය. ඇය දින ගණනාවක් තිස්සේ නිවසටම විය හඬමින් තසුවීම ඇගේ මානසික සෞඛ්‍යයට යහපත් නොවන බව වරාගත් නෙහාන් ඇය වැෑත පලාතක සංචාරයක රැගෙන යාමට සැලසුම් කළය. පසුදින උදෑසනම අවදි වූ නෙහාන් තමගේ සුකෝපභෝගී මොටරකේ සූදානම් කරගෙන සාලයට පැමිණියය. තරුකි වෙනදා මෙන්ම අවදි වී මුළුතැන්ගේ වැඩකටයුතු වල නිරතවමින් සිටියාය. තරුකි ඔය වැඩ ටික ඔහොමම තියලා ඉක්මනට ලෑස්ති වෙන්න. අපි අද ටිකක් එළියට එනවා. ආගේ හිත නිදහස් කරගන්නත් එක්ක අපි නුවර යමු. නෙහාන් ඉතාමත් මුදු ලෙස පවසුවය. නෙහාන්ගේ මේ හදිසි තීරණය ඇසීමෙන් තරුකි පුදුමයට පත්වද ඇගේ සිත තුළ ලොකු සතුටක් හෙටගත්තය. ඇය වහාම තමා සතු සරල අලංකාර ඇඳුමකින් සැරසී නෙහාන් සමග මෝටර රථයට ගොඩුවාය. වාහනය කොළඹ නගරයෙන් වෙතට ධාවනය වෙද්දී කොළ පැහැති සුන්දර වටපිටාව ක්‍රමයෙන් නිස්සාරණයට විය. කඳුකර ප්‍රදේශයට ළඟා වෙද්දී අවර පරිසරයෙන් හම සිහිල් සුළඟ තරුකිගේ මුහුණට වැදුනේ ඇගේ හිතේ තිබූ සියලු බර සැහැල්ලු කරමිනි. නෙහාන් මෝටර රථය තුළ ඉතාමත් ලස්සන සංගීතයක් වර්ධනය වීමට සැලැස්සූ අතර ඔහු වරින් වර තරුකි දෙස බලා සිනහසුනය. පැය කිහිපයක සුන්දර ගමනකින් පසු ඔවුන් දෙදෙනා ඓතිහාසික සෙංකඩ කළ පුරවරයට එනම් මහනුවර නගරයට ළඟාවුවා. නෙහාන් පළමුවෙන්ම මෝටර රථය නතර කළේ ශ්‍රී දළදා මාලිගාව අසල ඇති සුන්දර වැවරවුම අසලය. තරුකි වාහනයෙන් බිමට බස මාලිගාවේ රන් වීන දෙස බලා සිටියාය. අවට පරිසරය පුරා පවතියේ මහා ශාන්ත භක්තිමත් ස්වභාවයකි. සුදු පැහැති වස්ත්‍රවලින් සරසනු බැතිමතුන් සුවඳැති මල්වටි දෑතෙන් ගැන මාල්ලිගාව දෙසට පේනගෙන අයරු ඇය මහත් ආශාවෙන් යුතු මල්ලා සිටියාය. නෙහාන් මාල්ලිගාව අසල තිබූ කුඩා බලඳ සලකින් සුවඳ නෙළුම්මල් වටි දෙකක් මිලදීගෙන තරුකිවට පමණියය. නෙහාන් මල්වට්ටයක් ඇගේ දෑතට දුන්නය. තරුකි මල්වට්ටිය දෑතින්ම බාරගෙන නෙහාන් දෙස බලුවේ කෘතඥ පූර්වක දැසිනේ. ඔවුන් දෙදෙනා පියකැට බල නැග ශ්‍රී දළදා මාලිගාව ඇතුළට පුය නැගුව. මාලිගාව ඇතුළතින් අසනු හැවිසි ශබ්දය සහ කපුරු සුවඳ මුළු පරිසරයම අගමික ශ්‍රද්ධාවෙන් පුරවා තිබුණි. තරුකි සහ නෙහාන් ඉහළ මාලයට පමණ වඩම්මෝ ඇති ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඩ සිටින කොටිය උදරපිට දැනගසා ගත. තරුකි තමාගේ දැස් පියාගෙන මල්වට්ටිය පූජා කර ඉතා භක්තිමත් ලෙස ප්‍රාර්ථනාවක නිරත වූ අය. ඇය තමාගේ ජීවිතයට මීට පෙර කිසිම දිනක මෙවැනි සාමගාමී හැඟීමක් ඇත්වෙද තිබුණේ නැත. තිහස් සමග ගත කළ කාලය තුළ ඇයට පන්සලකට යාමට තබා සැනසෙල්ලා හුස්ම ගැනීමටවත් අවස්ථාවක් ලැබුණේ නැත. ඇය බුදුන් වඳින අතරතුර ඇයගේ දැස්වලින් කඳුළු කැටු කීපයක් බිමට වැටුනේ සතුට සහ සහනය මුසූ හැඟීමක් නිසාමය. නෑන්ද ඇය සුලින්ම දැනගසාගෙන ඉතාමත් සංවේදී ලෙස බුදුන් වැන්දය. මාලිගාවෙන් පිටතට පැමිණි පසු ඔවුන් දෙදෙනා මාලිගා පරිසරයේ ඇති නිස්කලංක බෝධීන් වහන්සේ අසල සෙවණක වාඩි වුණා. අවටින් හමා සිහිල් සුළඟින් තරුකිගේ හිස් සැරිය සිපගත්තය. ඇගේ මුහුණේ තිබූ බිය සහ ආදර ස්වභාවය දැන් මුළුමනින්ම මැකී ගොස් තිබුණි. ඇය ඉතාමත් සතුටින් වටපිට බලමින් නෙහාන් සමග විවිධ දේ කතා කළාය. අද මගේ හිතට ගොඩක් සතුටුයි. මම මීට කලින් කවදාවත් මේ වගේ සැනසීමක් ලැබලා නැහැ. මම එක්කන් ආවට ඕට ගොඩක් පිං. තරුකි පවසමින් නෙහාන් දෙස බලා ඉතාමත් ලස්සනට සිනාසුන අය. ඇයගේ අව්‍යාජ සිනාවදුට නෙහාන්ගේ හදවතද සතුටින් පිරී කියය. ඔය සතුටින් ඉන්න දකින්නකයි තරුකි මටත් ඕනි. ඊට පස්සේ හැමදාම ඔවට හිනාවලා ඉන්න. නෙහාන් ඉතා ආදරණීය ලෙස පැවසුවේය.
අවුන් දෙදෙනා එදින සවස් වනතුරු මහනුවර සුන්දර ස්ථාන කීපයක ඇවිදමින් කාලය ගත කළා. නිහන්දයට ප්‍රසවත් ආහාර සහ විවිධ දා මිලදී දුන්නේය. තරුකිට දැනුනේ තමාගේ ජීවිතය අඳුරම කාල පරිච්ඡේදය අවසන් වී නව වසන්තයක් උදාවී ඇති බවකි. රාත්‍රී උදාවෙද්දී ඔවුන් දෙදෙනා නැවතත් කොළඹ පිහිටි මහල් නිවාසය වෙත පමිණියා. නිවස ඇතුළට පමිණිසනින් නිවසේ පැවති නිශ්ශබ්දතාවය නිසා තරුකිගේ සිතට එකපාරටම නැවත ඉතිහාසයේ මතකයන් සහ ඔහුගේ බියකරු මරණය සිහිපත් විය. නුවර දී ලැබූ සතුට මොහොතකින් අතුරුදහන් වූ අතර ඇයට තමාගේ අතීතයේ කෘරත්වය සහ තමා දැන් අසරණ වී සිටින ආකාරය එකපාරටම තදින්ම දැනෙන්නට විය. ඇය සාලේ පුටුවක් මත වාඩි වී දෑතින් මුණ වසාගෙන දුකට මාහඬින් අඬන්නට වූවාය. ඇයගේ හැඬුම් මත මුළු නිවස පුරාම පැතිර ගියය. නිහන් තමාගේ කාමරයේ සිට සාලයට පැමිණෙන විට තරුකි මෙලෙස දෑතින් මුණ වසාගෙන අඬනු දැක මහත්සේ කනගාටුවට පත්විය. ඔහු වහාම වේගයෙන් පියවර තබා ඇය අසලට පැමිණියය. ඔහු ඇය අසලින්ම වාඩි වී ඇගේ වෙවුලන දෑත් තමාගේ අතට ගත්තේය. තරුකි අයි මේ අයි තඳන්නේ. අපි අද කොච්චර සතුටින්ද හිටියේ. ඇයි මෙතන්ට අපු ගමන් ඇයි පරණ දෙවල් හිතලා අදන්නේ තරුකි? නෙහාන් ඉතා කරුණාවෙන් යුතුව ප්‍රශ්න කළේය. තරුකි හදමින්ම හිස ඔසවා නෙහාන් ලෙස බැලුවාය. ඇගේ දැස් අධික ලෙස රතු වී තිබුණි. අනේ සර්, මට මගේ ජීවිතය මතක් වෙද්දී දරා ගන්න බෑ සර්. මං කොච්චර ආසාවෙන්ද කසාදමදල ජීවිතය පටන් ගත්තේ. ඒ තියස්මද හැමදාම වද දුන්නා. අන්තිමට එයා මැරුණෙත් මා බේකර විදියකට. මට ඒ දෙවල් මතක් වෙද්දී මහ ලොකු දුකක් සහ පාළුවක් දැනෙනවා සර්. තරුකි වලපමින් තමාගේ හිතේ තිබූ දැඩි වේදනාව ප්‍රකාශ කළාය. නැහන් ඇගේ කඳුළු පිස දමමින් ඇගේ උරහිසෙන් අල්ලා තමා දෙසට හරවා ගත්තේය. තරුකි, මං කියන දේ හොඳට අහන්න. තමුසෙත් තියස්සකි නරුමෙක්ගෙන් සහ කාලකන්නියකින් අයින් වුණ එක ගැන දුක් වෙන නෙවෙයි, සතුටු වෙන්න ඕනේ. එයා තමුසට කරපු දේවල් හැටියට එයාට ලැබුණ දඬුවම සාධාරණයි. එයා ජීවත් වෙලා හිටියා නම් ඔහුගේ ජීවිතේ මීට වඩා ලොකු විනාශයක් වෙනවා. ඒ හින්දා ආයේ කාලකන්‍යා ගැන හිතලා කඳුළු හලන්න එපා තරුකි. දැන් ඔයාට මං ඉන්නවා. මං ඔව බලා ගන්නවා. නැහන් ආදරණීය ලෙස පවසමින් තරුකිගේ සිත සනසන්නට ගියා. ඔහුගේ ඒ දයාබර වචන සහ ස්ථිර රැකවරණය නිසා තරුකිගේ අඬවලපීම ක්‍රමයෙන් අඩු විය. ඇය එහන්ගේ පපුව මත හිස තබාගෙන සනසනවාය. නැහන් නැවත අදින් වැළඳගෙන ඇගේ සිතට ධෛර්යයක් ලබා දෙන්නේය. තවදුරටත් අයට හුදකලා වීමට හා දුක්වීමට තමයිට නොදෙන බව නැහන් තමගේ සිතින් ස්ථීර වූ ප්‍රතිඥා දුන්නේය. නගරය පුරා තමාගේ රහසිගත සහ දරණ ඔත්තු පාලන ජාලය ක්‍රියාත්මක කළ රදීර් තරුකි පිළිබඳව තොරතුරු සැවීම මොහොතකටවත් නතර කළේ නැත. තියස්ස ඝාතනය කිරීමෙන් පසුවද ඔහුගේ හිත පවති ක්‍රෝධය සහ වෛරය සංසිඳී තිබුණේ නැති අතර තරුකිව කෙසේ හෝ තමා සන්තක කර ගැනීම ඔහුගේ එකම සහ ප්‍රධාන අරමුණ විය. ඔහු නගරයේ සිටින සියලුම දක්ෂ ඔත්තුකරුවන් සහ තොරතුරුකරුවන් මේ සඳහා යොදවා තිබුණේ ඇය යන්නේ හැම ස්ථානයක්ම නිරීක්ෂණය කිරීමටයි. අවසානයේදී රදීර්ගේ දරුණුතම ගෝලයකුට පෙරතුණු රාත්‍රියේ නැහන්ගේ සුකෝම වගේ කළු පැහැති මෝටර් රථයේ පසුපස අසුනේ තරුකි වාඩි වී සිටින අයුරු ඉතාමත් පැහැදිලිව දැකගත හැකි වී තිබුණි. එම ගෝලයා ඉතාමත් සූක්ෂම ලෙස සහ රහසිගත ලෙස මෝටර් රථයේ පසුපස තමාගේ අතුරු පැත්තේ නාබා ගොස් ඔවුන් දෙදෙනා රැඳී සිටින උසස් මහල් නිවාස සංකීර්ණය පිළිබඳව සියලුම ලිපිනයන් සහ විස්තර සොයාගත්තේය. රදීර් තමාගේ රහසිගත කාර්යාලයේ අඳුරු කාමරය තුළ වාඩි වී සිටියදී මෙම වටිනා තොරතුරු රැගෙන පැමිණි ගෝලයා ඉතාමත් සතුටින් ඔහු ඉදිරියේ පැනී සිටියේය. බොස්, වැඩේ හරි. අර කෙල්ල ඉන්නේ කොහෙද කියලා අපි හැමදේම හොයාගත්තා. ගෝලයා මහත් උජාරුවෙන් පවසමින් නැහන්ගේ මහල් නිවාසයේ නිවැරදි ලිපනය තුළ කුඩා කොළ කැබල්ලක් රදීර් වෙත දිගු කළේය. රදීර්ය තමාගේ අතටගෙන ඉතාමත් දරුණු සහ බියකරලසු සිනාසනය. ඔහුගේ දැස්වලින් පිට වූයේ මිනිමරු මෙන්ම ක්‍රෝධය මුස බැල්මකි. නියමයි. රදීර්ට ඔරෙල් ලංකාවේ කාටවත් හැංගිලා ඉන්න බෑ කියලා මං ඔකට පෙන්නන්න. උඹලා හැමෝම හොඳට ලෑස්තිලා හිටපල්ලා.
අපි නියම වෙලාව බලලා කාටවත් නොදැනෙන්න ඒක ඉවතනින් අරන් එමු. කෙල්ලට කරදරයක් වේද ළමයි? කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තාමත් ඔබේ channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර channel එක subscribe කරන් යන්න. රදේ තමයි ඉදිරියේ තිබූ ලී මැසයට තදින් පාරක් ගැසමින් කෑගැස්සුවා. අහු තරුගිව තමගේ අනසකට ගැනීම සඳහා තමගේ අලුත්ම බියකරු සැලසුම සකස් කරන්නට විය. මේ අතරතුර එදින සන්ධ්‍යාවේ නිහන්ගේ නිවස තුළ පැවතියේ ඉතාමත් නිස්කලංක සහ සාමකාමී වාතාවරණයකි. නිහන් සාලේ තිබූ දිග සෝෆා පුටුව මත වාඩි වී සිටි අතර ඔහුගේ මූණේ පැවතියේ දැඩි රෙහෙට්ටුවක් සහ කල්පනාකාරී ස්වභාවයකි. තරුකී මුළුතැන්ගේ සියලුම වැඩකටයුතු ඉතාමත් පිළිවෙලකට අවසන් කර සාලයට පැමිණියාය. ඇය ඥාන අසලින්ම වාඩි වී ඔහු දෙස ආදරණීය මෙන්ම කරුණාවන්ත බවම කෙළුවාය. ඇය නිහන් සමඟ බොහෝ කලක සිටි ජීවත් වන සවා බිරිඳක වැනි හැඟීමක් ඇගේ සිත තුළ ක්‍රමෙන් වර්ධනය වෙමින් පවතුනි. ඇය හෙමින් සොයිරුවේ නිහන් දෙසට හරි තමගේ හිතේ තිබූ කුතුහලය පිටතට දමුවාය. මං ඕ ගැන සාරමරන් ගැන ගොඩක් දේවල් දන්නවා වුණත් මං ඕ වැඩ කරන්නේ කොහෙද කියලා දන්නේ නෑනේ. ඇත්තට මොනවගේ බිස්නස් එකක්ද කරන්නේ? තරුකී තාමත් කුතුහලයෙන් අද ප්‍රශ්න කළාය. ඇයගේ මේ හදිසි ප්‍රශ්න ඇසීමෙන් නිහන් මොහොතකට තිගැස්සී ගියා. ඇයගේ මූණේ පැවති සාමකාමී ස්වභාවය එකපාරටම වෙනස් වේ යම් අඳුරසයි ගුප්ත බවක් මතුවිය. ඔහු වහාම තමගේ දැස් අයගේ නිවතටගෙන බිම බලා සිටියය. ඔහු සෑහෙන වේලාවක් යනතුරු එම ප්‍රශ්නයට කිසිදු උත්තරයක් ලබා දුන්නේ නැත. සැලේ පුරා නැවතත් නිශ්ශබ්දතාවයක් පැතිරී ගිය අතර තරුකීට දැනුනේ තම අනවශ්‍ය ප්‍රශ්නයක් ඇසීමෙන් නෑන කෝප ගැන්වාද යන පිළිබඳව ලොකු බියකි. මං අහුව එක වැරදි නම් මට සමාවෙන්න. ඒකෙන ගැන අකමැත්තක් තියෙනවා නම් නොකිය ඉන්න. තරුකී බියෙන් නැතුව පවසමින් තමගේ දැස් බීමද හරවා ගත්තාය. නිහන් ගැමරු හුස්මක් හෙලා නැවතත් ඇයගේ මුහුණ දෙස කෙලින්ම බැලුවය. ඔහුගේ කඩාඩේ තිබුණේ කිව නොහැකි තරම් බරපතල සහ අභිරහස් ස්වභාවයකි. නෑ තරුකී, තමුසේ අහුවෙකේ කිසිම වරදක් නෑ. හැබැයි මගේ බිස්නස් ගැන ඔම් මෙලෝකේ කාටවත් වැඩිය කියන්න කැමති නෑ. එක දෙයක් හොඳට මතක තියාගන්න තරුකී. මං ඔය හිතනවා වගේ සාමාන්‍ය හොඳ මිනිහෙක් නෙමෙයි. මගේ ජීවිතේ පිටිපස්සේ තමුසේ හිතනවා නැති ගොඩක් අඳුර සහ බීකරු දේවල් තියෙනවා. ඒ දේවල් දැනගත්තොත් සමහරවිට තමුසේ මට ගොඩක් බය වෙයි. නාව දාලා යන්නත් හිතයි. නිහන් පොවිසා සිරියය. ඔහුගේ මේ බරපතල වචන නිසා තරුකීගේ හදවත වේගෙන් ගැහෙන්නට ගියා. නිහන් යන සබවෙන්න කවුද යන පිළිබඳව ඇතුළ ලොකු කුතුහලයක් හැටගත්තද ඇය පිළිබඳව තවදුරටත් ඇසීමට දියවුවාය. ඔහු කෙතර මදුරු පුද්ගලයක වුවද තමට රැකවරණය දන් දෙවදාත්තයා ඔහු බව ඇගේ හිත තදින්ම වැළඳගෙන තිබුණි. නිහන් තවදුරටත් කිසිවක් කතා නොකර තමගේ හිසයමින් සීරුවේ තරුකීගේ ඔඩොක්කුව මත තැබුවය. ඔහු සෝෆා පුටුව මත දිගාවේ තරුකීගේ ඔඩොක්කුවේ හිස තබාගෙන දැස් පියාගත්තය. නිහන් මෙවැනි ලැංගත සහ ආදරණීය ක්‍රියාවක් සිදු කළ පළමු වතාව මේ වූ බැවින් තරුකීගේ මුළු සිරුරම මොහොතකට සිසිල්ව ගියය. ඇය ඉතාමත් ආදරෙන් සහ කරුණාවෙන් යුතුව තමගේ සියුම් මහිල තොඩුවලින් නිහන්ගේ කෙස්වැටිය හැමින් සීරුවේ පිරිමදින්නට වූවාය. ඇගේ දාතින් ලබනු ඒ සුවදායි ස්පර්ශය නිසා නිහන්ගේ මොලසේ පැවත සියලුම මහන්සිය සහ පීඩනයන් මොහොතකින් දියවී ගියය. නෑන් දස් පියාගෙන සිටියද ඔහුගේ මුළු හිත පුරාම පිරී තිබුණේ තරුකීගේ අහිංසක රූපය පමණි. සහරාගේ පෙන්වීමෙන් පසු පාලවේ මුඩු බිමක් මෙන් පවතිය ඔහුගේ හදවත තුළ නවතත් ආන්තරයේ සුන්දරමත් ඉපැන්නට පටන්ගෙන තිබුණේ තරුකී නිසාමය. ඇයගේ අහිංසකකම කීකරුකම සහ තමා වෙනුවෙන් දක්වන අසීමිත කැපවීම නිසා ඔහු මුළුමනින්ම අයට ආදරය කිරීමට පටන්ගෙන තිබුණි. තමගේ ජීවිතයේ සැඟවී ඇති අඳුරු රහස්කමක් වුණ තරුකිව සදාටම තමා සන්තකයේ තබාගෙන අයම පනමෙන් ආරක්ෂා කිරීමට ඔහු හිතයටින් තදින්ම අධිෂ්ඨාන කරගත්තය. ඇය නැමැති ජීවිතයක් පිළිබඳව සිදීමට පවා දන්නවට නැකි විය. එලෙසම තරුකීගේ හිත ඇතුළේද පැවතියේ නිහන් කෙරෙහි වූ අසීමිත ආදරය සහ ගෞරවය පමණි.
තිහස්ගේ ක්‍රූර වදහිංසාවලින් පීඩාවිනි තමාගේ බිඳීගේ ජීවිතයට ජීවත් වීමට අලුත් බලාපොරොත්තුවක් දුන්නේ නෙහන්ය. ඔහු තමට සැරවර කළද ඔහුගේ හදවත තුළ පවතින දයනුකම්පාව ඇය හොඳින්ම හඳුනාගෙන සිටියාය. නෙහන්ගේ හිස තමගේ ඔඩොක්කෝ මත පවතින මේ සුන්දර මොහොතේ ඇයට දැනුණය මුළු ලෝකයම ඇති උතුම් ආරක්ෂාව සහ සැනසීම තමාට ලැබී ඇති බවකි. ඇය තමගේ හිත පුරාව නෙහන්ගේ රූප මවා ගැනමින් ඔහුට සදාට ආදරය කිරීමට ප්‍රතිඥා දුන්නාය. ඔහු මොන වගේ කෙනෙක් වුණත් මතකින් වැඩක් නෑ. මගේ ජීවිතය තියනකල් මං ඔය ළඟින්ම ඉන්නවා. ඔහුව දාලා මං කවදාවත් යන්නේ නෑ. තරුකී ඉතාමත් හෙමින් තමාටම කියා කරන්නක් මෙන් මුමුණන්නට වූවාය. ඇයගේ ඇඟිලි තුඩු නෙහන්ගේ හිස පිරුමදිති නෙහන්ගේ මුහුණේ ඉතාමත් සුන්දර සහ සංසුන් සිනාවක් මතුවිය. ඔහු තරුකිගේ ඔඩොක්කෝ මතම ඉතාමත් සෝදායි ලෙස කැමරු නින්දකට අටුනය. තරුකි තම දෙස බලාගෙනම බොහෝ වෙලාව කියනතුර ආදරෙන් තරුණ සිතිනයතුව වාඩිවී සිටියාය. ඔවුන් දෙදෙනාගේම හිත් එකනෙකා කෙරෙහි නොනිමන ආදරෙන් මුළු මනින්ම බැලී පැවතුනි. නගරයේ භීෂණය පැතිර වූ රදීර් තමගේ සැලසුම එදා ශෝක්ෂම ලෙස ක්‍රියාවට නැංවීමට තීරණය කළය. තරුකිගේ වූ තන්නාව සහ ක්‍රෝධය නිසා ඔවුන් සියල්ලම අමතක කර දැමුවය. නෙහන්ගේ සුඛෝපභෝගී මහල් නිවාසයේ ආරක්ෂක නිලධාරීන්ට සහ සේවකයින්ට තමාගේ මැර බලය සහ මුදල් බලය පෙන්වා බියවැද්දූ රදීර් කිසිදු බාධාවකින් තොරව නිශ්ශබ්දවම විදුලි පියගැට පැලෙන් ඉහළට පැමිණියය. ඔහු තමගේ සමීපතම ගෝලන් දෙදෙනෙකුද සමගින් නෙහන්ගේ නිවසේ ප්‍රධාන දොරාසලට පමිණ ඉතාමත් දරුණු බල්මකින් යුතුව එහි රැඳී සිටියේය. එම අවස්ථාවේදී නිවස තුළ පැවතියේ මා නිශ්ශබ්දතාවයකි. නෙහන් තමාගේ නිදන කාමරය තුළ දැඩි කල්පනාවක ගිලමින් යම් වැදගත් ලිපකන කීපයක් පරීක්ෂා කරමින් සිටිය අතර තරුගේ සාලයේ තිබූ මේසයි පිරිසුදු කරමින් සිටියාය. එක පාරටම ප්‍රධාන දොරාසලින් ඇසෙනු බරපතල තට්ටු කරන ශබ්දය නිසා තරුකි මොහොතකට ගැස්සේ ගියාය. නෙහන් සාමාන්‍යයෙන් පමරන විට දොර යතුර භාවිතා කරන බවින් මේ පැමිණි සිටින්නේ කවුද යන්න පිළිබඳව ඇය තුළ ලොකු කුතුහලයක් සහ චකිතයක් ඇතිගත්තේය. ඇය හැමින් සීරුවේ පියවර තබමින් ගොස් ප්‍රධාන දොර එමින් විවෘත කළාය. දොර විවෘත වූ සැනින් තරුකිගේ දැස් උඩ ඉන්දෝනි. දොරකට සිටගෙන සිටියේ ඉතාමත් බියකරු පෙනුමකින් යුත් දම්වැල් සහ ටැටූ වලින් සිරුර හැඩකරගත් රදීර්ය. රදීර් තරුකි දෙස බලා තිරිසනකුමෙන් නින්දිත ලෙස විනාසනය. උඹ හිතුවද කෙල්ලේ මට හොරෙන්බට මේ මාලිගාවල හැංගිලා ඉන්න පුළුවන් වෙයි කියලා? මං උඹව කොහොමරි හොයාගත්ත නේද? රදීර් ඉතාමත් රළ කටහඬකින් පවසය. තරුකි බියෙන් ගැහෙමින් පස්සට පිය නැගුවාය. ඇයට තිහස් පවසේ දරණ මැරයා මොහොබව වතා ගැනීමට වැඩි වේලාවක් ගත වය නැත. ඔයා කවුද? ඇයි ඔබේ ගෙදරට ආවේ? තරුකි මෙවලන කතානේ නැසුවාය. රදීර් තවත් පියවරක් ඉදිරියට තබමින් නිවස අතරට පැමිණියය. මං කවුද කියලා ඔබ දන්නේ නැද්ද කෙල්ලේ? මං තමයි රදීර්. එදා තිහස් කියන කාලකන්‍ය ඔබව සල්ලිවලට මට විකුණන්න හැදුවේ. එදාර ඔබව මගේ ළඟට අරන් එන්නයි ඒ බල්ලා ලෑස්තිලා හිටියේ. ඒත් උඹ ඌටත් හොරෙන් පැනලා ආවා. උඹව හොයාගන්න බැරි වුණ හින්දාමයි මං තිහස්ට වෙඩි තියලා මරලා දැම්මේ. රදීර් කුරුළු ලෙස පවසත්තේ තරුකිගේ මුළු සිරුරම පණ නැති වන්නාන්ෙන් දරුණි. තිහස්ව ඝාතනය කළ සැබෑ මරුවා තමා ඉදිරිපිට සිටින බව දැනගත් ඇය හොඳටම බය වී කෑගැසීමට පවා නොහැකිව දරගැසුණාය. ඇයගේ දස්වලින් කඳුළු කඩා හැලෙන්නට විය. තමගේ ජීවිතයද මෙතරින් අවසන් වනු ඇතැයි ඇයට සිතුනේ. දැඩි බියක් සිතී තරගත් තරුගේ උපරිම ශක්තිය යොදවා රදීරු පිටතුර තල්ලු කර දොර වසා දැමීමට උත්සාහ කළාය. ඒ දරුණු මරයෙකු රදීර් තරුකිට වඩා ඉතාමත් ශක්තිමත් විය. ඇය දොර වසන්නට පෙරම රදීර් තමාගේ දෑතින් දොර තදින් අල්ලාගෙන තරුකිගේ සිහින් අතකින් තදකර අල්ලාගත්තය. ඔහු ඇව තමාගේ දෙසට අද ගැනීමට උත්සාහ කළය. අතාරීන මව ඔනෙ නෙහාන් බේරගන්න නෙහාන් තරුකින් වාහනින් කෑගසමෙන් වැලබන්නට වූවාය. ඇය ප්‍රදීර්ඝ ග්‍රහණයෙන් මිදීමට දඩිරිසු පොරබැටුවාය. තරුකිගේ හඬ කම්බරේ සිටි නෙහන්ගේ කනට ඇසුනි.
ඔහු වහාම වලමින් සිටි ලිපිගොන පසික දමා කැලබලයි නිතුව තමාගේ නිදන කාමරය දර විවෘත කරගෙන සාලයවතු වේගෙන් පිනකවයා. නැහන් සාලයට පමණියයා. අවගේ මුහුණ මුළුබනින්ම කෝපයෙන් රොතවී තිබුණි. සාලයට පමණ නිහාන්ව දැකීමෙන් එක පාරටම රදීර්ගේ මුරු සිරුලම වෙවුලා ගියයා. තරුකික අත අල්ලාගෙන සිටි රදීර්ගේ දත් එක පරටම බුරුල්වෙයි ඇ අතාරුණි. රදීර්ගේ මුහුණේ තිබූ සියලුම මැර පෙනුම සහ ආංකාරකම මෝතකින් අතුරුදන් වී මරණමිය අවගේ මුහුණෙන් පැහැදිලිවම දකින්නට ලැබුණි. නගරේ කිසිවකුට බයනැති රදීර් නැහන්නෝ දැක මෙතරම් මියෝය ඇයිදයන්න තරුකිට කිසිසේත් නොවටාගත නොහැකිවිය. ඇය පහම දෙවගස් නෑන්ගේ පිරිපසින් සැඟවී අහුගේ ඇඳුමෙන් තදී නල්ල ගත්තාය. නයාන් බොස් අනේ මට සමාවෙන්න බොස් පොන් දැනන් හිටියන මෙයින්න බොස්කි කෙල්ලෙක් කියලා මට වැරදීමක් වුණේ බොස්. රදිර් වහම තමාගේ දත් එකතු කර නෑන් ඉදිරියේ දනගසන්නට පිය. අවගේ කටහන සාමාන්‍ය කතා කරනු විදිහට දැඩි ලෙස වෙවුලන්නට විය. තමා නගරයේ ලකුම සහ දරුණුතම පාතාල නායකයා ලෙස සිටා සිටි රදිර් නෑන් ඉදිරිය මෙලෙස අසරණ වනු දැකීමෙන් තරුකිමා පුදුමයට පත්ව අය. නෑන් යනු තමා සිතනවට වඩා කෙතරම් ප්‍රබලසා බියකර පුද්ගලයකු දෙයන්න ඇයට වැඩවනි. උබ මගේ සීමාවන් දන්නව නේද රදිර්? මගේ ඇස්සිස්සරයින් දම්ම බලයක් ආයත්නේ පැක්ත පලාතකාව තිහස් තුන්නදේට වඩා දරුණු දෙයක් උඹට වෙන්නේ. මෙහන් ඉතා සෙය ඒත් අතිශය බියකරු හඬකින් නියෝග කළයා. රාදිර් බයන් ගැහැමෙන් නැගිට තමාගේ ගෝලෙන් ඇදගෙන වහම නිවසෙන් පිටතට දිවගේය. මුළු සාලේ පුරාම නැවතත් නිශ්ශබ්දතාවේ රජ කළයා. තරුගේ පුදුමයෙන් සහ බියෙන් පිරුණු දහසින් නැතුව නිහන් ලෙස බලා සිටියාය. නැහන් කලින් දමාට පවසව වචන අයට නැවතත් සේපත් විය. මංවා හිතන වගේ සාමාන්‍ය හොඳ කෙනෙක් නෙමේ. ඇය කිසිවක් කෙරකයාගත නොහැකිව නිශ්ශබ්දම් බල සැඩියාය. රදී සහගේ මරපේස මරණබියෙන් ගැහැමින් විදලි පේකට පෙළතසට උමතුවෙන්ෙන් දිවගස් නිවසෙන් මුළුමනින්ම පිටව කියා. අවන්ගේ පසුත් ඔළු මහල් නිවාසය පුරාම පවතියේ අමුතු මාකාරයක මරණය නිශ්ශබ්දතාවයකි. තරුකි තවමත් ස්වරියේ නෑන්ගේ පිටුපසට වේ ඔහුගේ කමිසකොල තදින් අල්ලාගෙන වැගෙන් ගැන හදවතින් යුතුවයි. ඇගේ දස් අදාකත නොහැකි තරම් පුදුමයකින් සහ අලුත් බියකින් බෙරී තිබුණි. නගරයක්ම බයකරගෙන සිටි තිහස් වතාමත් අමානුෂික ලෙස වැඩි තබා ඝාතනය කළ ඒ මහදරුණු පාතාල නායක රදිර් නෑන් ඉදිරියේ දැනගසා වැද සමාව ඉල්ලා සිටිය ආකාරය ඇයට තවමත් අදාකත නොහැකි සීනයක්මින් දරුණි. නෑන් තමාගේ මිනිමර කවපෙන් පිරී තිබූදැස් හැමින් සීරය පියවා ගැඹුරු හුස්මක් ඉහලටගෙන තමාගේ හිත සංසන් කර ගැත්තය. ඉන් පසු ඔහු හිමින් සීරුවේ තමාගේ පිටුපස සැඟවේ සිට තරුක දෙසට ඇරුණය. තරුකී පේන්සා සැකයෙන් පිරුණු දැසින් යුතුව තමා දෙස බලා සිටින අයුරුදට නෑන්ගේ හදවත වදක් රීදම් දුර්ණය. ඔහු ඇගේ දෙවලට දැත් දෙක ඉතාමත් මුදු ලෙස තමාගේ දැතටගෙන ඇව සාලේ තිබූ දෙක සෝෆාව පුටුවෙත කැඳවාගෙන ගොස් ඒ වාඩි කරවිය. ඔහුද ඇයිදිරයෙන් වාඩිවේ ඇගේ මූුණ දෙස කෙලින්ම බලවය. තරුකි ඕදැන් හොදට බායලා නේදන්නේ. මන් දන්න ඕගේතේ මංගෙන ලොකු ප්‍රශ්න ගොඩක් ඇති කියලා. රදිරගේ මිනිමරුවෙක් මට මෙච්චර බැයවන ඇයි කියලා ඕ හිතන ඇති. මං කලින් මෝටි කිව්වනේ තරුකි මං හිතනෝ වගේ සාමානොන්ට මිනිෙක් නෙවෙයි කියලා. දමංවල මගේ ඇත්තම අතීත කියන්න. දෙහා නිතාමත් බරපතල කටානකින් තමාගේ කතාව ආරම්භ කළයා. තරුකි කිසිදු වචනයක් නොකිය දැස් විසල් කරගෙන නෑන් පවසනාද අන්සා සිටියාය. තරුකි ඕහද දැකපු රදීරෙන්න ඕනේ උමේ නගරටම ලොකු චන්ඩියෙකුව නැති. හැබැයි මීට අවුරුදු ගානකට කලින් මන් තමයි මෙමලු පලාතම මුළු නගරේ මේටපු දරුණුම එක. රදීර් කියන්න එතකොට මගේයටත වැඩකරපු පොඩි ගෝලෙක් විතරයි. මගේ එක වචනින් ඕනම කෙනෙගේ ජීවිතයක් නැති කරන පුළුවන් තරම් බලයක් මට පාසාල ඇතුළ තිබුණා. රදීර්ල වගේ උන්ට මගේ නම ඇහිද්දිත් ඇගේලේ වතුර වෙන තරුකි. නිහන් තමාගේ අදුරතුම අතීතයේ තිගාරීතේ තරුකිගේ හදවත මොහොතකට නතරවන්නාත්මින් දරණි.
තමා මේ තාක්කල් සේවය කළේ තමාට රැකවරණය දුන්නේ මෙවැනි මහා පාතාල නායකෙකුද යන්න ඇයට සිතාගත නැකිවියා. නයන් තවදුරටත් කතා කළයා. ඒත් අරුකි මගේ ජීවිතයට සහරාවට පස්සේ මගේ හැමදෙම වෙනස් කරගත්තා. එයා මගේ ජීවිතයට ආදරේ කියන දේ කියා දුන්නා. එයා පාතාලයට ගොඩක් බය වුණා. සහර වෙනුවෙන් මගේ හැමදේම හැම ජන වැඩක්ම සදාරම අතහැරලා දැම්මා. මං පාතාලෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා මගේ සල්ලි වලින් මේ බිස්නස් ලෝකෙට ආවා. දැන් මං කරන්නේ නීති අනුකූල බිස්නස් විතරයි තරකි. මං දැන් කාටවත් කරදරයක් කරන්නේ නැහැ. ධ්‍යාන් තමාගේ දැස්වල මතු කඳුලකට පිස දමමින් සාමාන්‍ය ලෙස කතා කරන විදියට පවසේය. ඔහුගේ වචනවල තිබූ අව්‍යාජ බව තරුකිට හොඳින්ම වැටහුණි. ඒත් තරුකි මං පාතාල අතාරලා දැන් අවුරුදු ගාණක් වුණත් තාමත් ඒ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක්ට බයයි. අන්න ඒකයි අද රදීර් මාව දැකපු සැනින් අනකාල සමාවිල්ලලා බල්ලෙක් වගේ පැනලා ගියේ. දැන් ඔයාට හැමදේම පැහැදිලි නේද තරුකි? ඔය මට දැන් බය වෙලා තින්නේ. ධ්‍යාන ඉතා සංවේදී ලෙස අසමින් තරුකිගේ දැස් දෙස කෙලින් බැලුවේය. තරුකි මොහොතක් ඥාන් දෙස බලා සිටියාය. ඇයගේ සිත්තුල තිබූ බිය ක්‍රමෙන් දියවී ගොස් ඇය වෙනුවට ඥාන් කෙරෙහි වසීමට ගෞරවය සහ ආදරය තව තවත් තදින් අටගත්තය. මන්ද ඔහු තමාගේ ආදරය වෙනුවෙන් මුළු පාතාලයක්ම අතහැර දමූ මිනිසෙකු බැවිනි. තියස්තනි නරුමයකුට වඩා ඥාන් කෙතරම් යහපත් යන්න අයට වැටහුණි. නෑ ඥාන් මං ඔයාට පොඩ්ඩක්වත් බය නෑ. ඔයා කලින් මොන වගේ කෙනෙක් වුණත් මට කමක් නෑ. ඔව් මට දුන්න කරුණාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ. තරුකි එසේ පවසමින් ඥාන්ගේ දත් තද කර අල්ලගත්තාය. ඇයගේ මුහුණේ තිබුණේ ඉතා සුන්දර සිනාවකි. ඥාන් තරුකිගේ වචන වලින් මාත්‍යේ සැනසීමට පත්විය. ඔව් තරුකිගේ දැස් දෙස ඉතාමත් ආදරණීය බැල්මකින් බලා සිටියේය. ඔහුගේ හදවත තුළ දැන් තරුකි වෙනුවෙන් පවතින ආදරය උපරිම මට්ටමකට පමිණ තිබුණි. තවදුරටත් තමාගේ සබා ඉනිම් සඟවගෙන සිටීමෙන් පලක් නොවන බව වටහාගත් ඥාන් ඉතාමත් බැරෑරම් මෙන්ම ආදරණීය සුරයකින් ඇයගෙන් මෙලෙස ඇසුවේය. තරුකි මගේ මුළු හිතින්ම ඔයාට ගොඩක් ආදරය කරනවා. සහරාගෙන් පස්සේ මගේ ජීවිතයට ආපු එකම පණ ඔයා විතරයි. ඔයාට පුළුවන්ද මගේ වයිෆ් වෙන්න තරුකි? අපි දෙන්න කසාද බඳිමුද? ඔයා කැමතිද මගේ වයිෆ් වෙලා සදාටම මගේ ළඟින් ඉන්න? ඥාන් තමාගේ හිතේ තිබූ ඒ හැඟීම ඉදිරිපත් කළේය. ඥාන්ගේ ඒ අනපේක්ෂිත ඒ තමා මෙතෙක් කාලයක් හිතාට බලාපොරොත්තු වූ ආදරණීය යෝජනා වසීමෙන් තරුකිගේ මුළු සිරුරම සතුටින් ලොඹ බෑ ගැන්වේ ගියේය. ඇයගේ දැස්වලින් සතුටු කඳුළු බින්දු එකින් එක කමුල් දෙකේ පහළට ගලා එන්නට විය. තිහස් නිසා උපායක් වන ජීවිතයක් ගත කළ තමාට මෙවැනි රජමාලිකාවක රැජිනක වීමට අවස්ථාව ලැබීම පිළිබඳව ඇයට අදාගත නැකි විය. ඇය කිසිදු බැකිලීමකින් තොරව ඉතාමත් සතුටින් යුතුව තමාගේ ඉසසලා ඥාන්ගේ යෝජනාව පිළිගත් අය. ඔව් මං ගොඩක් කැමති. මම්මගේ මුළු ජීවිත කාලය පුරාම ඔයාගේ වයිෆ් වලා ඔයාට ආදරය කරගෙන ඔයාගේ ළඟින්ම ඉන්නවා. තරුකි පවසා සිටියාය. ඥාන් ඉසල් සතුටකින් යුතුව තරුකිව තමාගේ ශක්තිමත් දෑසට මැදි කර තදින් ඇල්දගත්තය. තරුකිද ඥාන්ගේ පපුවට මුළුමනින්ම හේතුවේ තමාගේ අලුත් සුන්දර ජීවිතය උපත සනිටුවන් කළාය. ඔවුන් දෙදෙනාගේ මෙහිත් අසීමිත ආදරෙන් සහ සතුටින් මුළුමනින්ම පෙරී ඉතරේ ගියය. නිමේ මොකද ඉතින් අද කතාව ගැන කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. බැංගොත් මතක ඇතු සබ්ස්ක්‍රයිබ් බටන් එක තෝල් කරගෙන තියාගන්න අමතක කරන්න එපා ළමයි. මොකද දැන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් ගෙන ගන්න විදියක් නැහැ. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් අලුත් කතාවකින් හමු වෙමු. හැමෝටම බුදු සරණයි.